හොඳයි අද දවසේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික සාකච්ඡා කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. එන්න ඔයාලගේ නම ලියලා ওই ටික ලෑස්ති කරගෙන ඇති. එහෙමනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට තමයි අපි මේ උත්තරේ හොයාගන්න ලෑස්ති වෙන්නේ. කොටුව තුළ ඇති චිත්‍රයට වඩාත් සමාන වෙනසේ ඇඳ ඇති චිත්‍රය කුමක්ද කියලා අපෙන් අහන්නේ. කොටුව තුළ තියෙන මෙන්න මේ රූපයට වඩාත්ම ගැළපෙන රූපය මේ රූප තුනෙන් කෝකද කියලා තමයි තෝරගන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි උත්තරේ මෙන්න මෙතන කොටසක් අඩු වෙලා තියෙනවා මේකට වඩා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි උත්තරේ අපිට ගන්න වෙන්නේ නැහැ. තුන්වෙනි උත්තරේත් මෙන්න මෙතන මුලේ කොටසක් මේ තියෙන මුලේ කොටසක් වෙනස් වෙලා තියෙන නිසා ඒක ගන්න වෙන්නේ නැහැ. එහෙනම් හරි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ අංක 2. ඕන අංක 2ට ඔයාලා යටින් ඉරක් ඇඳලා තියෙනවා නම් ඔයාලට සතුටින් හරියක් එකට දාගන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේම ඔයාලගේ හරි ගියා. ඉතින් ඒ නිසා හරි සතුටුයි නේද? right. එතකොට අපි යමු ඊළඟ ප්‍රශ්නයට දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා A රූපයට සමාන රූපයක් ලබා ගැනීම සඳහා B රූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගණන කීයද කියලා. මෙන්න A රූපය මෙන්න B රූපය. අපි මෙන්න මේ රූපයට සමාන කරගන්න මෙන්න මේකේ අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ අඩුපාඩු ටික මොනවද කියලා අහන්නේ. ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරගත්තාම B රූපයත් A රූපයේ වගේම රූපයක් වෙනවා. මොනවද මේ B රූපේ A රූපයට වඩා වෙනස්කම්? A රූපේ තියෙන B රූපේ නැති දේවල් මොනවද කියලා අපි බලමු. නේද? එතකොට මෙන්න මේක ගත්තාම ඔයාලට මෙන්න මෙතන තියෙන තිත මෙන්න බෝලේ මෙන්න මෙතන එනකොට නැති වෙලා තියෙනවා. එහෙනම් B එකේ ඔන්න එක අඩුපාඩුවක් අපි හොයාගත්තා. තව එකක් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා පොඩි කොටසක්. ඒ කොටස මේකේ අඩුපාඩුවක් වෙලා තියෙනවාට පේනවා ඇති. නේද? ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ චූටි කොටස මේකේ අඩුපාඩුවක් වෙලා තියෙනවා. පැහැදිලිද? ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ මෙතන තියෙන චූටි රවුම් වගේ කොටස මෙන්න මේකේ නැති වෙලා ගිහින් තියෙනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ඔය ටික තමයි ඔය රූපේ අපිට අඩුපාඩු වශයෙන් දකින්න තියෙන. ඒ කියන්නේ B රූපයට ඇතුළත් වෙලා නැති කොටස් ටික. B රූපයට ඇතුළත් වෙලා නැති A රූපේ තියෙන කොටස් ටික තමයි ඔය අපිට පේන්න තියෙන්නේ. හරි නේද? එතකොට එහෙමනම් උත්තරේ අංකය වෙන්නේ අංක 3. උත්තරේ අංකය වෙන්නේ අංක 3. හරිනේ. ඊළඟට අපි යනවා එහෙමනම් අපේ තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා අංක 3 හා 4 ප්‍රශ්නවල කොටු තුල දී ඇති රූප දෙක අතර අඩුම සම්බන්ධතාවයක් දැක්වෙන රූප සහිත කොටුව කුමක්ද කියලා අහන්න. අඩුම සම්බන්ධතාවයක් දැක්වෙන රූප සහිත කොටුව තමයි අපෙන් අහන්නේ. එතකොට මේ දෙක අපිට ගන්න පුළුවන් කලිසම සහ සරම දෙකම අපි අඳින ඇඳුම් දෙකක් නේද? ඊට කොටසට අඳින ඇඳුම් දෙකක්. ඊට පස්සේ පෑන සහ පැන්සල් අපි ලිවීමට පාවිච්චි කරන උපකරණ දෙකක්. එහෙනම් පොත සහ මේසය කියන එක තමයි අපිට ඒ වගේ අඩුම සම්බන්ධතාවයක් ගන්න පුළුවන් රූපේ විදියට තෝරගන්න වෙන්නේ. ඊට පස්සේ අපි යනවා හතරවෙනි එකට. හතරවෙනි එකේ දැන් මේ දෙවෙනි උත්තරේ ගත්තාම ගොඩබිමේ යන වාහන අපිට තියෙනවා මේ පොදු ප්‍රවාහන සේවාවලට අයිති ඒවා. මෙතන තියෙනවා අපිට පෞද්ගලික ප්‍රවාහන සේවාවන් වලට අදාළ ඒවා. හැබැයි මෙතන අපිට එහෙම හේතුවක් හදාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා සමීප සම්බන්ධතාවයක් හදාගන්න බැරි උත්තරේ විදිහට අපි තෝරගන්නේ අංක 1. අපෙන් අහන්නේ අඩුම සම්බන්ධතාවයක් පෙන්වුම් කරන දැක්වෙන රූපයේ සහිත කොටුව අංක 1 තමයි නිවැරදි උත්තරේ විදිහට අපි තෝරාගන්නේ. මං හිතනවා මේ වෙනකොට ප්‍රශ්න 4ම ලේසි ප්‍රශ්න 4ක් නිසා ඔයාගේ හරි ගිහිල්ලා ඇති කියලා. අපි යමු එහෙමනම් පස්වෙනි ප්‍රශ්නයට. මුලින් දී ඇති රූපයේ සම්පූර්ණ වීමට අවශ්‍ය කොටස කුමක්ද කියලා අහන්නේ. මෙන්න මේ රූපේ කොටසක් අඩුයි. ඒ අඩු කොටස කෝකද කියලා තමයි අපෙන් අහන්නේ. අඩු කොටස අංක 2 තමයි ගැලපෙන විදිහට අපිට දීලා තියෙන්නේ. අංක 1 ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ අඩුව සහිත කොටස බලන්නකෝ. බලපුවම අපිට පේනවා මේක ගැලපෙන්නේ නැහැ කියලා ඉවර වෙලා. එතකොට අංක 3 කියන කොටස ගැලපෙන්නේ නැහැ. මේ අඬුව තව ටිකක් මෙහාට දික් වෙන්න එපා නේද? දැන් මෙතන ඉතුරු වෙලා තියෙන කොටසට එනකන්. එතකොට ඒක හරියන්නේත් නැහැ කියලා අපිට පැහැදිලිනේ. එහෙනම් ඉතින් අපිට දෙවෙනි උත්තරේ හරි උත්තරේ කියලා අපිට හරියටම හිතා ගන්න පුළුවනි. නේද? රෙනිතු. ඔව්. අපි යමු එහෙමනම් 6 වෙනි ප්‍රශ්නයට. කොටුව තුල ඇති රූපය බලන්න මෙන්න මේ කොටස් ටික බලන්න කියලා කියන්නේ. මෙන්න මේ කොටස් තුන. කැබලි මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. එම රූප කැබලි තුනම එකතු කර සැකසිය හැකි තනි රූපය කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. ඒ තුනම එකතු කරලා හදන්න පුළුවන් තනි රූපය මොකක්ද කියලා අපෙන් අහනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මැද එකේ තියෙන මෙන්න මේ කොටස මෙන්න මේ රූපේ අඩු වෙලා තියෙනවා. ඊළඟට මෙන්න මේ තුන්වෙනි රූපයේ තියෙන මෙන්න මේ කොටස වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ
උත්තරේට එනකොට. එහෙමනම් ඒ රූප කොටස් ටික හරියටම එකතු වෙලා හැදිලා තියෙන හරිම උත්තරේ තමයි අංක 1. පැහැදිලි නේද? අංක 1 තමයි එහෙමනම් හරිම උත්තරේ විදියට අපිට ගන්න වෙන්නේ නේද තිලෝක? තිලෝක පේපර් එක බලාගෙන නේද ඉන්නේ? හරි. එතකොට දනුකි ඉන්නව නේද? හරි. පේනවා මම ඔය හැමෝම දිහාම බලන් ඉන්නේ දරුවනේ. ඔයාලා වීඩියෝ කැමරාව ඔන් කරලා තියෙන අය දිහා හැමෝ දිහාම මට පේනවා. ඉතින් ඒ නිසා පන්තියට සම්බන්ධ වෙනකොට කවුරු හරි වෙන වැඩක් කරොත් හරි නේද? එහෙම මොනවා හරි දෙයක් වුණොත් අපි ඔන්න ඔයාලට පේනවා. ඒ නිසා හොර වැඩ කර මේ මොනවත් වෙන වැඩ කරන්න බෑ. හොර වැඩ නෙමෙයි. වෙන වැඩ කරන්න බෑ. පන්තියේ වැඩ ටික අපිට සම්බන්ධ වෙන්න ඕනේ. හරියට පන්තියේ ටික ඉගෙන ගන්නට ඕනේ. විභාගයට තව ටික දවසයි තියෙන්නේ. නේද? මේ තියෙන කෙටි කාලය තුලදී අපේ උපරිම උත්සාහය යොදන්නට ඕන. උපරිම උත්සාහයෙන් කැපවීමෙන් වැඩ ටික කරලා මේ වෙනකොට ඔයාලා හොඳ මට්ටමකට ඇවිල්ලා ඉන්නවා නේද රෙනිතු? හොඳ මට්ටමකට එමින් පවතිනවා. ඒ ටික ඔයාලා තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕන. විභාගයේ දක්වා අපි කළ යුතු වැඩ කොහොමද කියලා ඉවරලා මම ගෲප් එකට මැසේජ් එකකුත් දැම්මා. ඉතින් කියවලා බලන්න ඇති. ඔයාලගේ අම්මලා තාත්තලා කියලා මම හිතනවා. ඒ අනුව ඔයාලට හොඳ මඟ පෙන්වීම් ටිකක් මේ දවස් ටිකෙත් හම්බ වේවි සුරණි. එතකොට ඒ නිසා පුළුවන් ඔයාලට අම්මලා තාත්තලාත් එක්කත් එකතු වෙලා මේ වැරදි අඩුපාඩු තියෙන ටික හදාගෙන කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා සාකච්ඡා කරන ගන්න ගමන් බුවනි ඉස්සරහට ගිහිල්ලා අපේ ශක්තිය උපරිම ශක්තියක් බවට පත් කරගන්න පුළුවනි නේද? ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ඔන්න අම්මලා තාත්තලායි දරුවෝ හැමෝමයි එකතු වෙලා කටයුතු කරන්න මේ අවසාන දවස් ටිකේදී ඔයාලගේ උපරිම ශක්තියෙන් වැඩ කටයුතු කරන්න. මේ ශක්තිය ඔයාලට ප්‍රතිඵල එන දවසට ලොකු සතුටක් ගෙනේවි. රයිට්. අපි යමු 7 වෙනි ප්‍රශ්නයට. පහත ක්‍රියාකාරකම අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. අනුපිළිවෙලින්. මෙන්න ළමයා ලියුමක් ලියනවා. ඔන්න ලියන්න එපා ඉස්සර වෙලා. ඊට පස්සේ මෙන්න එයා ලියුම් කවර එක දාලා දැන් තැපැල් කරන්න යනවා. මෙන්න ඊට පස්සේ එයා තැපැල් කරනවා. එහෙනම් හරි ලේසි. අංක 1ට අංක 1ට C තියෙන්න ඕනේ. මෙතන C තියෙනවා. ඊට පස්සේ A තියෙන්න ඕනේ. ඊට පස්සේ B තියෙන්න ඕනේ. එහෙම තියෙන උත්තරේ තමයි අංක 3. හරි ලේසි. ඔයාලට ඒව ටික අමාරුවක් නෑ. මේ දබුවනි වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මේ ටික ඔක්කොම හරිම ලේසි ප්‍රශ්න ටිකක් ඔයාලට ගැටලුවක් නැතුව කරගෙන යන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නෙට යනවා. රටාවණු හිස්සනට ගැලපෙන රූපය තෝරන්න කියලා අපිට කියනවා. 8 වෙනි ප්‍රශ්නෙට ඔයාලා ලියපු උත්තර ටික මට එවන්න chat box එකෙන්. එයාලා සමහර එක දේවල් chat box එකෙන් ඉතින් මට එවනවා. නේද? ඉතින් ඒ නිසා මම ඒවත් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා 8 වෙනි ප්‍රශ්නෙට ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා chat box එකෙන් එවන්න බලන්න. ඔන්න හෙවින් එවලා තියෙනවා. හෙවින් කොඩි කාර්යවල තියෙන දෙවෙනි උත්තරේ කියලා බුවනිත් එවලා තියෙන දෙවෙනි උත්තරේ කියලා. ඉතින් ඔන්න උත්තරේ අංක 1ද 2ද 3ද කියලා මට එවන්න. එතකොට ඒක තමයි මට වැදගත්ම වෙන දේ. රයිට්. එතකොට 3 කියලාත් එවලා තියෙනවා. 1 කියලාත් එවලා තියෙන අය ඉන්නවා. ඉතින් ඒ අතරේ 2 කියපු අයත් ඉන්නවා. 1 2 3 උත්තර 3ම කියපු අය ඉන්නවා නේද? ඒ කියන්නේ එක්කෙනෙක් 3ම කියලා නැහැ. වෙන වෙනම සමහර අය 1 සමහර අය 2 සමහර අය 3 උත්තරේ කියලා තියෙනවා. සඳලි 2 කියලා තියෙනවා. හරි. ඉතින් නෙත්මි නේත්‍රා 3 කියලා තියෙනවා. ඉතින් ඒ නිසා 1 කියපු අයත් ඉන්නවා, 2 කියපු අයත් ඉන්නවා, 3 කියපු අයත් ඉන්නවා. අපි බලමු එහෙමනම් උත්තරේ කෝකද කියලා. හරි නේද? රයිට්. අපි බලමු මොකද්ද උත්තරේ කියලා. ඔයාලට මේකේ රටාව පේනවා ඇති නේද? එතකොට මෙන්න මේ පැත්තට දැන් මේ කළු පාට කොටුව හිතන්නකෝ. ඒක මෙහාට ඇවිල්ලා තමයි මෙන්න මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා තියෙනක උඩට ගිහිල්ලා තමයි මෙන්න මේකට ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? එතකොට එහෙනම් මේක මෙහෙම කැරකෙනවා. මේ පැත්තට කැරකෙනවා. ඔයාලට පේනවා ඇති නේද මේ පැත්තට කැරකෙනවා කියන එක? මේකෙත් එහෙමයි. දෙවෙනි එකේ බලන්නකෝ. මෙන්න මේ උඩ තියෙන මේ එක දැන් අපි මෙන්න මෙතෙන්ටයි සම්බන්ධතාවයක් හොයාගන්න ඕන. ඒකයි ළමයි මම මෙතන ඉඳන් බලාගෙන යන්නේ. නැත්තම් ඔයාලට හිතනවා ඇයි මුලින් ඉඳන් අගට මෙහෙම බලාගෙන යන්නේ නැත්තේ කියලා. නේද? මෙන්න මෙතෙන්ට තමයි සම්බන්ධතාවයක් අපි හදාගන්නේ. ඒ නිසා මේ හරහා මෙහාට සම්බන්ධතාවයක් එන්නට ඕන. මෙතන ඉඳලා මෙහාට සම්බන්ධතාවයක් එන්නට ඕන. ඒකයි මම මෙතන ඉඳන් මෙහාට පටන් ගන්නෙ. හරිද? එතකොට මෙන්න මේ කළු පාට කොටුව හිතන්නකෝ. ඒක දැන් මෙහෙම එනවා. ඊට පස්සේ එහෙම ඇවිල්ලා මෙන්න මේ දෙවෙනි කොටුවට මැද කොටුවට ඇවිල්ලා තියෙනවා. ඒක අපි මෙහෙම පල්ලට එනවා. මේ විදිහට. එතකොට පල්ලට ආපුවම තමයි මෙන්න මේ තුන්වෙනි කොටුවට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් හැම වෙලාවෙම මේකත් මෙහාට කැරකෙන්නේ. එහෙනම් මේකත් මේ පැත්තට කැරකෙන්න එපා මේ විදිහට. මේ විදිහට මෙහෙම කැරකෙන්න ඕනේ. නේද? මේ පැත්තට කැරකෙන්න ඕනේ. ඒක තමයි ඒකේ රටාව. එහෙමනම් මේ තියෙන කළු එක මෙහෙම පහලට එන්න ඕනේ. ඇයි මෙහෙමනේ කැරකෙන්නේ? නේද? එතකොට එහෙනම් ඒක පහලට එන්න ඕනේ. එහෙම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි එක මැද්දට.
හරිද? එතකොට ඒක එහෙනම් එන්න ඕනේ ඊළඟට කොහාටද? ඊළඟට එන්න ඕනේ මෙහාට. දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට එන්න ඕනේ. එහෙනම් එහෙම ආපුහාම දැක්වෙන උත්තරය තමයි අංක 2 දැක්වෙන පිළිතුර වෙන්නේ. හරි නේද? පැහැදිලි ඇති. ඉතින් ඒ අනුව අංක 2 තමයි නිවැරදි උත්තරේ. අංක 3 අංක 1 කියන දෙක ගහපු අය ඉතින් පොඩ්ඩක් තව කල්පනා කරලා බලමු. නේද? right. 9 පහත රූප පේලිය හිස්තැන සඳහා යෙදිය යුතු රූප මොනවාද කියලා අපෙන් අහනවා. මේ රූප පේලිය මම වෙන් කරගන්නවා ළමයි මෙන්න මේ විදිහට. ඔන්න බලන්න. ඔයාලත් ඔයාලගේ පේපර් එකේ ඔය ටික ඔය විදිහට වෙන් කරගන්න බලන්න. ඔහොම වෙන් කරගත්තාම ඔයාලට පේනවා මේකේ රටාව ඊටාම පැහැදිලි. රටාව ඊටාම පැහැදිලි. නේද? B තියෙනවා C තියෙනවා D තියෙනවා C කිව්වට ඒක අනිත් පැත්ත හැරිලා තියෙන්නේ නේද මං C කියලා කිව්වට ඒක අනිත් පැත්ත හැරිලා තියෙන්නේ B අපි C කියලා හිතමුකෝ D ඒ විදිහටනේ තියෙන්නේ එතකොට මෙතන B C D එහෙනම් මෙතන පටන් ගන්න අඩු වෙලා තියෙන්නේ B අකුර B C D මෙතනත් අඩු වෙලා තියෙන්නේ B අකුර එහෙමනම් මේ හිස්තැන් දෙකට යොදන්න ඕන රූපය තමයි මේ B කියලා කියන්නේ හරිද ඒක රූපයක් කියලා අපි සලකන්නේ මේ අකුරු වගේ තිබුණාට රූපයක් කියලා අපි සලකමු නේද අපෙන් අහන්නේ රූප. එතකොට තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. ඔයාලා තුන්වෙනි උත්තරේට ගහලා ඇති. නේද? right. යමු එහෙමනම් ඊළඟ ප්‍රශ්නයට. හරි. ප්‍රශ්නාංක 10. ප්‍රශ්නාංක 10 තියෙනවා සංඛ්‍යා රටාවක් නිර්මාණය කිරීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව මොකක්ද කියලා. ඉවත් කරන්න ඕන සංඛ්‍යාව 9. ඒක මේ වෙනකොට ඔයාලා හදාගෙන ඇති. මෙන්න මේ 9 ඉවත් කරපුවාම අපිට මේකේ රටාවක් හදාගන්න පුළුවන් 3න් 3ට ඉස්සරහට යන. නේද? 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 3යි 13යි 13යි 3යි 16යි. මේ විදිහට 3 3 ඉස්සරහට එකතු වෙවි යන සංඛ්‍යා රටාවක් හදාගන්න පුළුවනි 9 ඉවත් කරපුවාම එහෙනම් ඉවත් කළ යුතු සංඛ්‍යාව මොකද්ද? ඉවත් කළ යුතු සංඛ්‍යාව 9. පළවෙනි පිළිතුර. 11 පහත ඒ රූපේ මත B තැබුව විට ලැබිය හැකි රූපේ තෝරන්න කියලා අපිට කියනවා. අපිට මේක කියලා නැහැ ළමයි ඝන කාඩ්බෝඩ් එකක ඇඳලා තියෙනවා කියලා නැහැ. ඒ වගේ වෙලාවට අපි මේක සලකනවා එක උඩ එක තිබ්බහම මේක ට්‍රාන්ස්පේරන්සි කියන්නේ මේක විනිවිද පේනවා කියලා සලකන එක උඩ එක තිබ්බහම උඩ එක යට එක දෙක මතුවෙලා පේනවා කියලා. එහෙම සලකන්න ඕන කියලා මේ උත්තර ටික දිනුනහම අපිට පැහැදිලි වෙනවා. මේ උත්තර ටික දිහා බලපුවාම අපිට ඒක පැහැදිලි වෙනවා. හරිද? මේ දෙකම එකට එකතු කරපුවාම හැදෙන්න පුළුවන් රූපය මොකක්ද කියලා තමයි මේ අහන්නේ. එහෙම අපිට බලපුවාම මෙන්න මේ පළවෙනි උත්තරේ හරි උත්තරේ විදිහට අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි එකේ මෙන්න මේ A කියන මේ ඉර පහලට ඇවිල්ලා නේද? එතකොට මේව ගන්න වෙන්නේ නැහැ අපිට ඒ නිසා. එතකොට මේකේ මේ කෑල්ලත් මේ පැත්තට ඇවිල්ලානේ. නේද? එහෙම එතකොට අපිට හිතා ගන්න පුළුවනි මේකේ හරි උත්තරේ වෙන්නේ අංක 1 කියලා. 12 වෙනි ප්‍රශ්නට අපි යනවා කඩදාසියක් හතරට නමා ඉන් කොටසක් කපා ඉවත් කර ඇති ආකාරයේ මුල් රූපයේ දැක්වේ. ඒ දිගහැරිය විට දක්නට ලැබෙන රූපය කුමක්ද කියලා අපෙන් අහන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ළමයි ඔයාලට පුළුවන්කම තියෙනවා මේ චූටි කඩදාසි කෑල්ලක් අරගෙන විභාගෙට ගියාපුවාමත් ඔයාලට පුළුවන් කටු වැඩ වලින් චූටි කොළ කෑල්ලක් අරගෙන මේ වගේ හරියටම ඉතින් සමචතුරස්‍රයක් කපා ගන්න ඉරා ගන්න ඕනේ නැහැ. අඩිරු වල තියලා නිකන් අපි පොඩ්ඩක් කොහොම මේ ඉරා ගන්නවා. ඉරාගෙන ඉවර වෙලා හතරට නවලා මේ අදාළ කොටස කතුරක් ඕනේ නැහැ. මේ පෑනෙන් හරි පැන්සලෙන් හරි චූටි එහෙම නැත්නම් ඔම නියපොත්තෙන් හුම් කරලා පොඩි කෑල්ලක් මේ කපලා අයින් කර ගන්නවා චූටි. එතකොට අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් අපේ රූපය අනුව උත්තර ටික දිහාත් බලලා හරි උත්තරේ කොහොමද හදාගන්නේ කියලා. ඒ අනුව දිගහැරලා බලපුවාම අපිට තුන්වෙනි උත්තරේ තමයි ඒ රූපේ හැඩය තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එන හරි උත්තරේ විදිහට අපි අංක 3 තෝර ගන්නවා. ඊළඟට අපි යනවා 13 වෙනි ප්‍රශ්නයට. 13 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ දී ඇති දේවල් අතරින් දෙකක් එක් කාණ්ඩයකටත් තුනක් තවත් කාණ්ඩයකටත් වෙන් කළ හැකිය. දෙකක් ඇති කාණ්ඩයට අයත් වන ද්‍රව්‍ය දැක්වෙන අක්ෂර මොනවාද කියලා අපෙන් අහනවා. මේ ටික වෙන් කරන්න පුළුවන් අපිට ළමයි මෙන්න මේ විදිහට F සහ I කියන දෙක අපිට වෙන් කරන්න පුළුවන් එළවලු කියලා. ඊට පස්සේ මෙන්න මේ අනිත් ටික E G H කියන මේ ටික අපිට වෙන් කරන්න පුළුවන් පළතුරු කියලා. එළවලු සහ පළතුරු කියලා අපිට වෙන් කරන්න පුළුවන්. ඒ අනුව මේ එළවලු කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නේ දෙකක්.
දෙකක් අයත් කාණ්ඩයක දෙකක් එක කාණ්ඩයකටත් තුනක් තවත් කාණ්ඩයකටත් කියන්නේ. ඒකෙන් අපිට අහන්නේ දෙකක් ඇති කාණ්ඩයට අයත් වෙන ද්‍රව්‍ය. දෙකක් ඇති කාණ්ඩයට. දෙකක් ඇති කාණ්ඩයේ එළවලු. ඒකට ආйти ද්‍රව්‍ය දැක්වෙන අක්ෂර මොනවද කියලා අහන්නේ. අක්ෂර තමයි Fi කියන එක. මේ තියෙන F මේ තියෙන I. එහෙමනම් Fi කියන එක සඳහන් වෙන්නේ දෙවෙනි උත්තරේ. එහෙනම් හරි උත්තරේ විදිහට අපි ගන්නවා දෙවෙනි උත්තරය. අපි යමු ඊළඟට එහෙමනම් 14 වෙනි ප්‍රශ්නයට. හිස්තැනට ගැලපෙන පිළිතුර තෝරන්න. පෙදරේරුවාට ලඹේ නම් වඩුවාට යත්ත. යත්ත කියන්නේ යතු කැටේ දැකලා තියෙනව නේද? මේ තියෙන යතු කැටේ මං හිතන්නේ ගිය සතිය අපේ රූපේ මොනවාද වීඩියෝ එකකුත් පෙන්නුවා මං හිතන්නේ මේ යතු කැටේ ගැන වඩු කර්මාන්තය ගැන. හරිනේ? එතකොට මේ වඩුවට අවශ්‍ය වෙන්නේ යත්ත. දීලා තියෙන උත්තර ටික අනුව තමයි අපි හරි උත්තරේ තෝරගන්නේ. 15 මෙම විශාල ගණකයේ සෑදීම සඳහා යොදාගෙන ඇති කුඩා ගණක කීයද කියලා අපෙන් අහනවා. කුඩා ගණක හොයනකොට මේ වගේ රූපයක අපි කියනවා අපි දන්නවා මේ දිග පළල උස ඔක්කොම ಗುಣ කරනවා එකට. දිග පළල උස ಗುಣ කරනවා. ඒ අනුව දිගත් 3යි පළලත් උසයි පළලත් 3යි උසත් 3යි. යන තුනේම තුනක් ಗುಣ කරනවා මේ විදිහට. 3 වාරයක් 3 9යි 9 වාරයක් 3 27යි. එහෙමනම් කුඩා ගණක ගාන 27යි. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. තුන්වෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. හරි. එහෙමනම් අපි යමු ඊළඟ ප්‍රශ්නය කියලා කියන්නේ 16 වෙනි ප්‍රශ්නය. අපි යනවා 16 වෙනි ප්‍රශ්නයට. පහත දක්වන ලීපටිය සමාන කොටස් දෙකකට කපා එක් කොටසක් නැවතත් සමාන කොටස් දෙකකට වෙන් කරන ලදී. එම කුඩාම කොටසේ දිග කීයද කියලා අහනවා. මේ තියෙන අපිට දීලා තියෙන ලී පටිය. ඒක සෙන්ටිමීටර් 12ක් දිගයි කියලා මෙතන සලකුණු කරලා තියෙනවා. හරිද? සෙන්ටිමීටර් 12ක් දිගයි. ඒක අපිට කියනවා සමාන කොටස් දෙකකට කපනවා. සමාන කොටස් දෙකකට කපනවා. ඒ කියන්නේ අපි 12 බෙදනවා දෙකෙන්. එතකොට එක කෑල්ලක් සෙන්ටිමීටර 6ක් වෙනවා. එහෙම කපපු එක කෑල්ලක් නැවතත් සමාන කොටස් දෙකකට. ඒ කියන්නේ මේ 6ත් ආපහු සැරයක් අපි දෙකට බෙදනවා. එහෙම බෙදපුවාම එන කුඩාම කොටසේ දිග තමයි සෙන්ටිමීටර 3යි කියලා කියන්නේ. ඒ අනුව උත්තරේ වෙන්නේ අංක 2. උත්තරේ වෙන්නේ අංක 2. අපි යනවා 17 වෙනි ප්‍රශ්නයට. AB කියලා ජල භාජන දෙකක් තියෙනවා. බඳුන් දෙකේ ජල ප්‍රමාණ සමාන වීමට A භාජනයෙන් B භාජනයට A එකේ ගොඩක් වැඩියෙන් තියෙනවා. අඩුවෙන් තියෙන B එක. වැඩියෙන් තියෙන එකෙන් අඩුවෙන් තියෙන භාජනයට. දැමිය යුතු ජල ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහනවා. ඉස්සරලා අපි බලමු වැඩියෙන් තියෙන ජල ප්‍රමාණය කොච්චරද කියලා. මේකේ මිලිලීටර් 350ක් තියෙනවා. මේකේ මිලිලීටර් 200ක් තියෙනවා. එහෙනම් අපි 350න් 200ක් අඩු කරනවා. එතකොට වැඩිපුර තියෙන B එකට වඩා A එකේ වැඩිපුර තියෙන ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මේකට වඩා මේකේ තියෙනවා මිලිලීටර් 150ක් වැඩි. 150 අපි වැඩිපුර තියෙන ප්‍රමාණය 150 අපි දෙකට බෙදමු. එතකොට මිලිලීටර් 75යිනේ. එහෙනම් මිලිලීටර් 75ක් මේක ඉතුරු කරලා තව මිලිලීටර් 75ක් B එකට දැම්මනම් දෙකේම ජල පරිමාව සමාන වෙනවා. ජල ප්‍රමාණය සමාන වෙනවා. එහෙනම් දාන්න ඕන ප්‍රමාණය B එකට දාන්න ඕන ප්‍රමාණය තමයි මිලිලීටර් 75. මිලිලීටර් 75. 18 3358ට දෙකක් එකතු කර 3358ට දෙකක් එකතු කර ඔන්න අපි 3358 ඔන්න ලිව්වා දෙකක් එකතු කරනවා එතකොට 3360යි 100ක් අඩු කළ විට 100ක් අඩු කරන්නත් ඕන 3360න් 100ක් අඩු කරනවා එතකොට 3260යි අඩු කළ විට පිළිතුර කීයද පිළිතුර 3260යි හරි නේද? එතකොට එහෙනම් ඔන්න ඒ ටික ප්‍රශ්නයක් නැහැ. අපි යමු එහෙමනම් 19 වෙනි ප්‍රශ්නයට. 2 3 4 6 යන ඉලක්කම් වෙනුවට ගා ත හා ස ම යන අකුරු පිළිවෙලින් යොදා ඇත. පිළිවෙලින් දාලා තියෙනවා. හරි ලේසි එහෙනම් ලේසි. පිළිවෙලින්නේ. ඒ අනුව හිස්තැන් වලට ගැලපෙන පිළිතුර තෝරන්න. මේ ටික අපි ලියා ගමු නේද? ඔන්න මම ලියාගත්තා. ඔයාලත් ලියාගෙන නැති ලියාගෙන නැත්තම් ලියා ගන්න පුළුවන්. පේපර් එකේම ලියා ගන්න. එතකොට ඔයාලට හොඳයි.
ඊට පස්සේ අපිට යනවා 19 වෙනි ප්‍රශ්නේ. ඔන්න ආදේශ කිරීම නේද? ආදේශ වෙන හැකියාවෙන් අපි ඊළඟට ගණන් හදන්න යනවා කීපයක්. 19 ගයන්න ගුණ කිරීම හයන්න. ඒකත් අපි මේ විදිහට ලියා ගන්නවා. ගයන්න ගුණ කිරීම හයන්න. ගයන්න කියලා කියන්නේ 2. දැන් මෙතනින් ගන්න පුළුවන් නේ. හයන්න කියලා කියන්නේ 4 මේ. එතකොට අපි 4 දැම්මා මෙතෙන්. දෙවාරයක් 4 8යිනේ. 8 කියලා කියන්නේම 8 කියලා කියන්නේම. එහෙනම් මේකට හිස්සනට එන්න ඕන උත්තරේ තමයිම. ඒ කියන්නේ 3 වෙනි උත්තරේ. උත්තරේ අංකය 3. ඊළඟට අපි යනවා 20 වෙනි ප්‍රශ්නයට. ම බෙදීම ග. ඒකත් අපි මේ වගේ ලියා ගමු. ම කියලා කියන්නේ 8යි. මේ මෙතනින් හොයාගත්තනේ අපි. ග කියලා කියන්නේ 2 මේ තියෙන්නේ. ඒකත් හොයාගත්තනේ. එහෙනම් 8 බෙදීම 2 4යිනේ. 4 කියලා කියන්නේ හ. හරිද? 4 කියලා කියන්නේ හ. එහෙනම් මේක උත්තරේ වෙන්නේ අංක 2. උත්තරේ වෙන්නේ අංක 2. මේවා කාටත් අමාරු නැහැ ලේසි. ඒ නිසා හැමෝගම මේ වෙනකොට ප්‍රශ්න 20ක්ම හරි ගිහිල්ලා ඇති කියලා මං හිතනවා. ප්‍රශ්න 20ක්ම හරි ගිහිල්ලා ඇති කියලා මං හිතනවා. හරිනේ? ඉතින් මට chat එකක් දාන්න බලන්න 20න් 20ම හරි කට්ටිය කවුද කියලා බලමු අපි. 20න් 20ම හරි අය කවුද කියලා බලමු අපි. මට එවන්න 20න් 20ම හරිද කියලා. නේද? හෙවින් කොඩිකාර 20න් 20ම හරිද? දනුගේ 19යි සිතුලි 20යි මින්තොල 20න් 20ම දනුලි දිදුල දිදුල සනුති ඊට පස්සේ ලිතුනි ඔන්න කට්ටියකම 20න් 20 හරි ගිහලා දෙන හරිනේගේ ඊට පස්සේ සනලිගේ සෙනීත් වෙන මොකක්ද දෙකක් වෙලා තියෙන්නේ නේද ඉන්දුනේ ඉල්මේගේ හරි තිලෝකගේ 18යි ඩෙන්ලි විමංශ හරි එතකොට හොඳයි රෙනිතු හරි දනුලි 20ම හරි ගිහිල්ලා තියෙනවා හොඳයි සනතිගේ මං කිව්වා 20ම හරි කියලා හොඳයි ඊට පස්සේ යශස්වි 20ම හරි ගිහිල්ලා තියෙනවා හොඳයි ගුවනිගේ 19යි යෝෂිත් 19යි කමක් නැහැ එකයි වැරදිලා තියෙන්නේ නේද ඉතින් එකක් වැරදුනාට කමක් නැහැනේ නේද ඉතින් කොහොම අනිත් ඒවා හරි ගිහිල්ලා තියෙනවානේ මොනවා හරි හේතුව නිසා එකක් වරදින්න ඇති නේද යෝෂිත ඒක ගණන් ගන්න දෙයක් නැහැ එතකොට චනදිගේ 19යි එතකොට කවුද මේ විලියම්ස් 17යි නේද හරි කමක් නැහැ අපි එහෙමනම් ඉස්සරහට යමු ඊළඟ ටික බලමු 21 අඹ ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිලට වඩා රුපියල් 5කින් වැඩි. දොඩම් ගෙඩි දෙකක මිල රුපියල් 46කි. අඹ ගෙඩියක මිල කීයද කියලා අහනවා. මෙන්න මේ දොඩම් ගෙඩියක මිල රුපියල් 46ක කියන කොටසෙන් තමයි අපි ප්‍රශ්නේ අල්ලගන්නේ. හරිද? මං ඉස්සෙල්ලා මේක උත්තරේ ඔයාලට දාන්නම් ඉන්න. උත්තරේ එන්නේ දෙවෙනි එක හැදෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ටික මතක තියාගෙන ඔන්න මම ඊළඟට ඔයාලට රූප ටික මේ ටික මකලා රූප ටික දානවා. ඔන්න බලා ගන්න මේ දැන් මේකට හරියට දාගන්න. ඊට පස්සේ හදන හැටි මම කියන්න යන්නේ. අඹ ගෙඩියක මිල දොඩම් ගෙඩියක මිලට වඩා රුපියල් 5කින් වැඩි. ඔන්න ඒක මතක තියාගන්න. දොඩම් ගෙඩි දෙකක මිල රුපියල් 46යි. හරිද? ඔන්න ඔය ටික මතක තියාගෙන අපි මේ ටික හදමු. අඹ ගෙඩියක මිල සමාන වෙනවලු දොඩම් ගෙඩියක මිලට වඩා රුපියල් 5ක් එකතු කරපුවාම. එහෙමනම් ඔන්න අපි දොඩම් ගෙඩි දෙකක් ගත්තාම 46යි කියලත් ප්‍රශ්නේ තිබුණා. ඒ කොටසට අපි ගියා. එහෙනම් 46 දෙකෙන් බෙදුවාම 23යි. ඒ කියන්නේ මේ දොඩම් ගෙඩිය 23යි මේකත් 23යි. දොඩම් ගෙඩියක් 23යි නම් මේකත් 23යි. 23යි 5යි එකට එකතු කරනවා එතකොට 28යි. එහෙනම් අඹ ගෙඩියේ ගාන කීයද 28යි. නේද? එතකොට එතනින් එහාට අපිට ඉතුරු ටික හදාගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. එතකොට අපි යමු එහෙමනම් 22 වෙනි ප්‍රශ්නයට. 22 වෙනි ප්‍රශ්නයට. රණේතු. හරි සෝරි රණේතු. මේ අපි යමු 22 වෙනි ප්‍රශ්නයට. පහත රූපයේ දැකිය හැකි ත්‍රිකෝණ ගණන කීයද කියලා අපෙන් ඔන්න අහනවා. හරිනේ. මෙන්න මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අපි ගණන් කරලා ලියන්නට ඕනේ. එතකොට මේකේ අපි ගණන් කරගන්නවා මේ 1යි 2යි 3යි 4යි මේ ලොකු 1යි 5යි ඔය විදිහට අපි ත්‍රිකෝණ ටික ගණන් කරගන්නවා. අපිට ත්‍රිකෝණ 5ක් හොයාගන්න පුළුවන්කම තියෙනවා මේකේ. හරිනේ. එතකොට මේ වගේ අපිට දැන් අර එකම පාදයක එනවනම් එහෙම ත්‍රිකෝණ හොයාගන්න විදිය කොහොමද කියලා අපි බලමු. ඔන්න මං පේපර් එකේ නැති චූටි අතිරේක පාඩමක් ඔයාලට දාලා තියෙනවා. ඔයාලා දන්න එකක් නැවත මතක් කරන්න. ඔයාලට මතක් කරලා දෙන්න. හරිනේ? අපි යමු අතිරේක පාඩමට. ඔන්න සැඟවුණු ත්‍රිකෝණ සෙවීම ගැන තමයි මේ ඔයාලට කියන්න යන්නේ. හරිද?
තිරස් අතට කොටස් 4කට බෙදා ඇති ත්‍රිකෝණයක ඇතුළත ඇති සැඟවුණු ත්‍රිකෝණ ගණන සෙවීම පිළිබඳව. හරිනේ. මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. මේක පේපර් එකේ තියෙන එකක් එහෙම නෙවෙයි. මේ නිකන් අතිරේක පාඩමක් මම ඔයාලට කියලා දෙන්නේ. කියලා දෙනව නෙමෙයි මතක් කරලා දෙන්නේ. ඔයාලා මේක දන්නේ ඒවා මතක් කරලා දෙන්න. මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා නම් හරි තිරස් අතට තිරස් කියලා කියන්නේ මේ වගේ හරහට කියන එක. කොටස් 4කට බෙදලා තියෙනවා. 1යි 2යි 3යි 4යි. කොටස් 4කට බෙදලා තියෙන ත්‍රිකෝණයක් ඇතුළත ඇති සැඟවුණු ත්‍රිකෝණ ගණනත් එක්ක ත්‍රිකෝණ කීයද කියලා හොයන. හරිද? ඔන්න එතකොට මේ බලන්න ඔන්න මං කරන දේ මොකද්ද කියලා ඔන්න දැන් එක ත්‍රිකෝණයක් තිබුණානේ නේද? ඔන්න දැන් ඊට පස්සේ මං ආයෙ ඔන්න තව ත්‍රිකෝණයක් මේක ඉතුරු වෙන්න ඔන්න තව ත්‍රිකෝණයක් ඔයාලට පේන්න තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඔන්න තව එකක් ඔයාලට පේන්න තියෙනවා. හරිනේ. එතකොට ඔන්න දැන් ඔයාලට තව එකක් මෙතනින් ඔන්න වෙන් වුණා. හරි නේද? දැන් එහෙමනම් ඔන්න බලන්නකො කොටස් 4 ඔයාලට පැහැදිලි. ඒ අනුව අපි මෙන්න මෙතෙන් දානවා 1 2 3 4. ඔන්න ඔය විදිහට අපි දානවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේකේ තියෙනවා ත්‍රිකෝණ කීයක්ද කියලා හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට බලලා ඔන්න ත්‍රිකෝණ ගාන සැඟවිච්ච ත්‍රිකෝණ ගාන කොහොමද කියලා අපි හොයාගන්නේ. මෙන්න මේ තියෙන අවසාන ලොකුම අගයෙන් තමයි සැඟවිච්ච ත්‍රිකෝණ ගාන ඔක්කොම අපි හොයාගන්නේ. ඒ කියන්නේ මේ කොටස් ගාන අනුව තමයි අපි ත්‍රිකෝණ ගාන සැඟවිලා තියෙන ත්‍රිකෝණ ගානත් හොයාගන්නේ. සැඟවිච්ච ත්‍රිකෝණ ගාන වලට පෙන්නවා දැන් පැහැදිලිනේ. නේ ලොකු එකේ ඉඳන් කුඩා එකට දක්වාම. හරි. එතකොට ඒ විදිහට අපිට කරන්න පුළුවන්. ඒක හරි ලේසි වැඩක්. 1 2 3 4 දැම්ම මේ යටම තියෙන විශාලම සංඛ්‍යාව ලොකුම සංඛ්‍යාව තමයි පිළිතුර වෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාවිච්ඡ ත්‍රිකෝණ ගණන ඔක්කොම එච්චර එහෙම තමයි අපි හොයාගන්නේ. ඊට පස්සේ ඔන්න සිරස් අතට කොටස් 4කට බෙදා ඇති ත්‍රිකෝණයක ඇතුළත ඇති සැඟවුණු ත්‍රිකෝණ ගණන සෙවීම. ඉතින් අපි හරහටනේ බෙදලා තිබුණේ. ඒක ලේසි. 1 2 3 4 දැම්මා ලොකුම සංඛ්‍යාව ගත්තා. ඒක තමයි සැඟවිච්ච ත්‍රිකෝණ ගාන කියලා අපි හොයාගන්නවා. හරිනේ. දැන් මේ තිරස් අතට බෙදලා තියෙනකොට එකම පාදයකට තමයි මේ රේඛා ටික ඔක්කොම ඇවිල්ලා තියෙන ඔයාලට පේනවා ඇති. ඒ වගේ මේ ඔක්කොම පටන් අරන් තියෙනෙත් එකම මුල්ලකින් එකම තැනකින් කියලත් පේනවා ඇති. එහෙම එකම තැනකින් පටන් අරගෙන එකම පාදයකට ඇවිල්ලා ත්‍රිකෝණ බෙදෙනවා නම් විතරයි අපිට මේ ක්‍රමය හදාගන්නත් පුළුවන් වෙන්නේ. ඒ වෙලාවට ළමයි අපි මේ පැත්තට තමයි 1 2 3 4 කියලා දාන්නේ. එහෙම දාලා දැන් ඉස්සර වෙලා නම් අපි ගත්තේ ලොකුම ඉලක්කමනේ අවසානයේ දාපු ලොකුම ඉලක්කම දා ගන්නවනේ. දැන් අපි කරන්නේ මේ ටික එකට එකතු කරනවා මේ වගේ. 1 2 3 4 කියලා ලියපු ටික එකතු කරා 2 1 3යි 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 6යි 6යි 4යි 10යි. ඔන්න ඒ විදිහට අපි සැඟවිච්ච ත්‍රිකෝණ ගාන හොයා ගන්නවා. හරිනේ. ඊළඟට අපි බලමු මෙන්න මේ විදිහට. ඒ දෙකම එකට එකතු කරලා ඔන්න මම ඔයාලට ගානක් දාලා තියෙනවා. හරිද? ත්‍රිකෝණයක ඇතුළත ඇති සැඟවුණු ත්‍රිකෝණ ගණන සොයන්න කියලා තියෙනවා. මෙන්න මේ රූපේ හොයන්න කියලා තමයි තියෙන්නේ. ඔන්න එතකොට මම දැන් ක්‍රම දෙකක් කියලා දීලා තියෙනවා ළමයි. දැන් ඊට පස්සේ තව ක්‍රමයක් තමයි මේ කියලා දෙන්න යන්නේ. පළවෙනියෙන් ඔන්න එකක් කියලා දුන්නා. ඊට පස්සේ ඔන්න දෙවෙනියෙන් තව එකක් කියලා දුන්නා. ඊළඟට ඔන්න අපි ඊළඟ දේට තමයි මේ යන්න හදන්නේ මෙන්න මේ රූපේ. එතකොට ඒක මම කොටස් දෙකකට වෙන් කළා මෙන්න මෙතන ඇඳලා තියෙනවා ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න. මෙන්න මේ සිරස් අතට බෙදලා තියෙන එක ඒක ඔන්න මම ඔයාලට මෙතනින් ඇඳා ඉස්සර වෙලාව. ඒකට කොටස් දෙකයිනේ ඒ නිසා 1 2 2 දැම්මා. ඒ දෙක එකතු කරපුවාම 1 2 3යි. හරිනේ. ඊළඟට මෙන්න මේ හරහට බෙදලා තියෙනවනේ. අන්න ඒක මම මෙතනින් ඇඳලා තියෙනවා. පැහැදිලිද? ඒක ඉතින් අපි 1 2 දාලා ඉවර වෙලා මේ වැඩිම ඉලක්කමනේ ගන්නෙ 2නේ. එතකොට ළමයි ඊළඟට අපි මේකේ තව දෙයක් කරන්න ඕනේ මොකද්ද? මේ සිරස් සහ තිරස් එකතුව ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ සිරස් ත්‍රිකෝණ සංඛ්‍යාව සහ තිරස් ත්‍රිකෝණ සංඛ්‍යාව දෙකම ආපු එක ගුණ කරන්න ඕනේ. එතකොට මේකේ අපිට ආව 3, මේකේ ආව අපිට 2, 3යි 2යි ගුණ කරනවා. එතකොට උත්තරේ එනවා 6යි. එහෙනම් මෙහි ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව ඔක්කොම 6ක් වෙනවා. ත්‍රිකෝණ සංඛ්‍යාව 6ක් වෙන. සැඟවිච්ච ත්‍රිකෝණ සංඛ්‍යාව 6ක් වෙනවා. පැහැදිලි ඇති. රයිට්. මම ඔයාලට චූටි වැඩක් දෙන්නම්. හරිද? චූටි වැඩක් දෙන්නම්. මෙන්න මේක ඔයාලගේ කටු වැඩ කරන කොලේක හරි මොකක් හරි එක කමන්නේ හදන්නකො. ත්‍රිකෝණයක ඇතුළත ඇති සැඟවුණු ත්‍රිකෝණ ගණන සෙවීම. ඔන්න මම ඔයාලට දැන් එකක් දීලා තියෙනවා. හරිනේ. රයිට්. එකක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ සැඟවිලා තියෙන ත්‍රිකෝණ ගාන හොයන්න. හරිද? හරි. හොයන්නකො බලන්න.
හොයලා ඉවර වෙලා මට උත්තරේ chat box එකෙන් එවන්නකෝ බලන්න. මම බලාගෙන ඉන්නවා. ඔයාලගේ දැන් මට ඔය ස්ක්‍රීන් එකේ තියෙන එක පේපර් වල තියෙන එකක් නෙමෙයි. ඔයාලට මම මේ පොඩි මතක් කිරීමක් ඔයාලා දන්න දේ පොඩි මතක් කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ගාණක් දුන්නා. ඔයාලා හදලා එවයිද කියලා බලන්න. දැන් ඉතින් ඔන්න ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාලට පේන ගාණ හදන්න. මෙන්න මේකේ සැඟවිච්ච ත්‍රිකෝණ කීයක් තියෙනවාද කියලා. හොයලා මට chat box එකෙන් මැසේජ් එකක් එවන්න. මම බලන් ඉන්නවා ඔයාලා එවනතුරු. ඔයාලා උත්තර එවනකල් මම බලාගෙන ඉන්නේ දරුවනේ උත්තර ටික එවන්න මට කීප දෙනෙක් උත්තර එවලා තියෙනවා අනිත් අයටත් හදන්න තමයි මම වෙලාව දීලා තියෙන්නේ ඒ නිසා දිනුදී හරියට උත්තරේ එවන්න හදලා සදෙව් එහෙමත් එවලා තියෙනවා උත්තර ටික හදලා එවනතුරු තමයි මම මේ පොඩි වෙලාවක් ඔයාලට දීලා තියෙන්නේ. රයිට්. අපි එහෙමනම් හදලා බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඔන්න මම කියපු දේ හරියට තේරුම් ගත්තා නම් හරියට අහගෙන හිටියා නම් ඔන්න මේ ගාන ඔයාලා හරියට හදලා උත්තරේ එවයි. ඉතින් මට පේනවා සමහර කට්ටිය උත්තරේ එවලා තිනවා සමහර කට්ටිය ඉතින් උත්තරේ එවලා තියෙනවා. එවලා තිබුණාට උත්තරේ සාර්ථකද කියලා අපි බලමු. හරිද? මේකේ අපි ඔන්න ළමයි මේකේ මම රූපයක් ඇඳලා ළමයි ඒ රූපේ වලට පේන්නේ නැහැ. ඒකයි වැඩේ. මෙතන මේ රූපයක් ඇඳලම ඒක ඔයාලට පේන්නේ නැහැ. ඔයාලගේ ස්ක්‍රීන් එකට එන්නේ නැහැ. මේ රූපේ අපි මෙන්න මේ ටික 1 2 3 කියලා දානවා. එතකොට ඔන්න අපිට මේ තිරස් අතර තියෙන රූප ටික හොයාගන්න පුළුවනි. 3යි කියලා. ඔන්න හරි රයිට්. ඔන්න ඔයාලට පේනවා දැන්. මෙන්න මේ ටිකේ අපි දැම්ම 1 2 3 කියලා. එතකොට තිරස් අතර තියෙන ත්‍රිකෝණ ගාන 3යි. හරිනේ. ඊට පස්සේ මේ සිරස් අතර තියෙනවා 2යිනේ. 1යි 2යි එකතු කරපුවාම 3යි. එතකොට තිරස් සහ සිරස් එකතුව ගුණ කරන්න කියලා තමයි කියන්නේ. ඒ අනුව අපි දැන් මේ 3යි ගුණ කරනවා. 3 වාරයක් 3 ගුණ කරපුවාම 9යි. එතකොට එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 9යි. පැහැදිලිද? ඒකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 9යි. එතකොට ඔය මේ 6 7 12 10 ඒ වගේ උප කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ උත්තරේ උප කට්ටිය ඔන්න නැවත මේක මතක තියාගන්න හදන විදිය. හරි නේද? එතකොට ඔන්න එහෙමනම් පිළිතුර වෙන්නේ 9. පිළිතුර වෙන්නේ 9. රයිට්. එහෙනම් ඔන්න වැරදිච්ච කට්ටියනත් එක්ක ආයෙත් සැරයක් අපි තවත් ගානක් හදමුද? ඔන්න මං ගානක් දුන්නා ඔයාලට. රයිට් මේක හදන්න බලන්න.
ත්‍රිකෝණයක ඇතුළතදී සංගුණ ත්‍රිකෝණ ගණන සෙවීම අපේ මාතෘකාව. ඔන්න තව රූපයේ පොඩි වෙනසක් කරලා දුන්නා. ඔන්න ඕක ඔයාට හදන්න පුළුවනි. රයිට්. හදමු බලන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. මට chat box එකෙන් ඔයාගේ උත්තරේ එවන්න. මේක පේපර් එකේ තියෙන එකක් නෙමෙයි දරුවනේ. මම පේපර් එකේ නැති වැඩක් තමයි මේ ඔයාලට දුන්නේ. පොඩි මතක් කිරීමක්. ඔයාලා දන්න දේ ඉගෙන ගත්ත දේවල් වෙන්නට පුළුවන්. සමහර විට කලාතුරකින් ඉගෙන ගත්තේ නැති කෙනෙක් ඉන්නත් පුළුවන්. එහෙම වුණොත් ගොඩක් වටිනවා ඔයාලට නේද? එතකොට ඒ නිසා ඔන්න ඔයාලට මේ පාර නම් ඔන්න කට්ටිය උත්තර වරද්දගෙන නැහැ. උත්තරේ හරියට හදාගෙන එවලා තියෙනවා. එවමින් පවතිනවා. ඉතින් හොඳයි. මම අර ගාණක් එක ගාණක් හදලා නවතින්න නැතුව ගණන් කීපයක් හදන්න යන්නෙත් ඒකයි. එතකොට ඔයාලට අර කියලා දුන්න දේ හොඳට පැහැදිලි වෙනවනේ. කියලා දුන්න දේ ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරපුවාම ඒක ඔයාලට හොඳට පැහැදිලි වෙනවා, හිතට ධාරණය වෙනවා. ඒ නිසා තමයි මම මේ තව ගාණක් දුන්නේ. හොඳයි අපි මේ ගාණ හදන විදිහ එහෙනම් බලමු කොහොමද කියලා. එතකොට මෙන්න එක මෙතන දෙක දානවා 3 4 ඒ විදිහට දැම්මා. එතකොට ඔන්න තිරස් අතර තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 4යි. මේ පැත්තට අපි දානවා 1 සහ 2. එතකොට කොටස් දෙකකට නෙමෙයි වෙලා තියෙන්නේ. ඒ දෙක එකතු කරපුවම 3යි. තිරස් සහ සිරස් ගාන අපි ගුණ කරනවා 3 4 4 12යි. ඒ අනුව පිළිතුර වෙන්නේ 12. පැහැදිලිද? හරි. එතකොට ඒ විදිහට ඔන්න එහෙනම් හදාගන්න පුළුවන්. ඇති නේද? අපි එහෙමනම් අපේ පේපර් එකට යමු. ඔන්න ඔයාලට ඒක පැහැදිලි. ඒ විදිහේ ගානක් ආවොත් ඔයාලට හදාගන්න පුළුවන්නේ. ඒ නිසා රයිට් අපි එහෙනම් පේපර් එකට යමු. අංක 23 සිට 24 දක්වා ප්‍රශ්න වලට එක එක රටාවේ හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා අපිට කියනවා. 23 වෙනි එකේ බලන්න මෙන්න මෙතන ඉඳලා අපි රටා හදාගෙන යමු. අපිට මෙන්න මේකනේ අහන්නේ නේද? එතකොට එහෙනම් මෙන්න මේකට අදාළ වෙන සම්බන්ධතාවයක් තමයි අපි නිර්මාණය කරගන්නේ. හරිද? ඒ අනුව මම මේකට ඔන්න ක්‍රමයක් හදා ගන්නවා 4යි 2යි එකතු කරනවා එතකොට 6යි 6 බෙදනවා 2කින් බෙදුවාම උත්තරේ මෙතෙන්ට දාලා තියෙනවා 3යි කියලා. ඒක හරියනවද කියලා මේකට දාලා අපි චෙක් කරලා බලනවා. 5යි 7යි එකතු කරනවා 12යි ඒක දෙකෙන් බෙදනවා මේ තියෙන දෙකෙන් බෙදන විදිය. ඊට පස්සේ උත්තරේ 6 ඒ 6 මෙතෙන්ට දාලා තියෙනවා. එහෙමනම් අපි ඒක මේ අපේ අවස්ථා දෙකකදීම අපේ ක්‍රමය හරි ගිය නිසා අපි තුන්වෙනි අවස්ථාවට අපේ ප්‍රශ්නයට අදාළ කොටස මෙතන තියෙන්නේ. ප්‍රශ්නයට අදාළ කොටසටත් අපි ඒකම යොදා ගන්නවා. ඒ අනුව 6යි 4යි එකතු කරනවා 10යි 10 දෙකෙන් බෙදනවා 5යි. එහෙමනම් මෙතෙන්ට එන්න ඕන 5. හරි ඒක උත්තරේ මෙතනින් දීලා තියෙනවා. අංක 1 තමා නිවැරදි පිළිතුර වෙන්නේ. අංක 1 තමා නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි අපි යමු එහෙමනම් ඊළඟට ඒ වගේ ප්‍රශ්න කීපයක් ශිෂ්‍යත්ව විභාගයට ආපු හැටි බලන්න. ශිෂ්‍යත්ව විභාගයට මේ වගේවා එනවා. දැන් ඔයාලා හිතනවා ඇතිනේ අද පේපර් එක නම් හරි ලේසි කියලා සමහරට හිතෙනවා ඇති. අනේ මේ වගේවා ශිෂ්‍යත්ව විභාගයට එයිද දන්නෙත් නැහැ. මෙච්චර ලේසි ඒවා ශිෂ්‍යත්ව විභාගයට එයිද අනේ. එහෙම කියලාත් හිතෙනවානේ නේද? සමහර කට්ටියට නිකන් පොඩ්ඩක් නිකන් හරි අවුල් පේපර් එක හරි ලේසි නේද අනේ ලේසි වැඩි නේද විභාගෙට නම් ඔහොම නිකන් නෑ නේද ඒ නිසා ඔන්න බලමු අපි විභාගෙටත් ওই වගේව තමයි එන්නේ ළමයිනේ විභාගේ ඔය හිතන තරම් ගොඩක් ලොකු අමාරු පේපර් එකක් නෙමෙයි ඔයාලා පොඩ්ඩක් හිතන්න ඕනේ හිතන්න පුළුවන් කෙනාට පේපර් එක අමාරු නෑ හිතන්න බැරි කෙනාට ඉතින් ටිකක් අමාරුයි කියලා දැනේ නේද ඉතින් අමාරු වෙන්නේ නෑ මේ වගේ අපි විභාගයට හරියන දේවල් ටික කරලා ගියපුවාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ බලන්නකෝ 2017 හිෂ්‍යත් විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. අර විදිහම එකක් නේද? රයිට් හදලා මට chat box එකෙන් උත්තරේ එවන්න බලන්න පුළුවන් නම් රටාව හොයාගෙන. පුළුවන් නම් රටාව හොයාගෙන එවන්න බලන්න. මේක ඉතින් බෙදීම හොයන්න එපා. අර මං ඉස්සෙල්ලා දැන් පේපර් එකේ තිබිච්ච එකේ බෙදීම තිබුණයි කියලා මේකේ බෙදීම එකතු කිරීම ඒව හොයන්න යන්න එපා. මේකට රටාවක් හොයාගන්න බලන්න. හොයාගෙන මට එවන්න මේක අතිරේක අභ්‍යාසයක්. ඔයාලගේ පේපර් එකේ එහෙම නෑ. හරිද? මේ අතිරේක අභ්‍යාසවල මම මෙතනින් දාලා තියෙන අතිරේක අභ්‍යාස කියලා. ඔයාලගේ මේක මේ පේපර් එකේ තියෙන එකක් නෙවෙයි. මං ඔයාලට මේ විභාගෙටත් මේ වගේ ඒවා එනවා. කියන එක ඔයාලට කියන්න තමයි මම මේ ටික දැම්මේ. විභාගෙට ඔය එන රටා ඉතින් අපි ටිකක් ආපු ඒවා ටිකක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ ඉස්සරහට.
රයිට්. එතකොට මට උත්තරේ එවලා තියෙනවා එක අය 13යි කියලා එවලා තියෙනවා 3යි කියලා එවලා තියෙනවා 2යි කියලා එවලා තියෙනවා. 13 නම් එන්න විදියක් නැහැ කියන එක පැහැදිලි වෙන්න ඕන ළමයි මේ උත්තර ටික දීලා තියෙන එකෙන්. මේ උත්තරේ පළවෙනි එක 3, දෙවෙනි එක 4, පස්සේ තුන්වෙනි උත්තරේ 5. ඉතින් ওই තුනෙන් එකක් එන්න එපායි උත්තරේට. ඒතකොට 13 කියලා කියනවනම් ඒක කොහොමද වැරදි කියලා ඉතින් කියන්න වෙනවා. නේද? උත්තරේ 13 නෙවෙයි. හරිද? එතකොට නේද අනුමි උත්තරේ අංකය මට එවන්න. උත්තරේ අංකයයි එවන්න ඕනේ. උත්තරේ අංකය 1 2 3. 1 කියලා ඇහුවොත් මං හිතන්නේ ඔයාගේ උත්තරේ 3 කියලා. 3යි කියන එක තමයි. 2 කියලා ඔයාලා ඇහුවොත් මං හිතන්නේ 4 තමයි මෙතෙන් දාන්න ඕන කියලා. 3 කියලා ඇහුවොත් මං හිතන්නේ 5 කියන එක මෙතෙන් දාන්න ඕන කියලා. හරිද? එහෙමයි ඈ. ඒ අනුව ඔයාගේ උත්තරේ 4 5 එහෙම එවන්න එපා මට. හරිද? මට එවන්න ඕන උත්තරේ අංකය මෙන්න මේ තියෙන අංකය මොකක්ද කියලා තමයි එවන්න ඕනේ. හරිද? හරි. එතකොට වෙන වෙන ඒවා එවන්න ඕනේ නැහැ. දැන් උදාහරණයකට 1 3 1 3 එහෙම ඕනේ නැහැ. 1 2 3 නේද? කියන දේ ඉස්සරලා කියන දේ හරියට තේරුම් ගන්න උපදෙස් පිළිපැදීම. ඕන උපදෙස් පිළිපැදීම නැති වුණාම ලකුණු කැපෙනවා. හරිනේ? රයිට්. අපි යමු එහෙමනම් මේක හදන විදියට. හරිනේ? මේක අපි හදන්නේ ළමයි මේ විදියට 5යි 4යි ගුණ කරනවා. ඒ කියන්නේ අපිට මෙන්න මෙතෙන්ටයි රටාව හොයා ගන්න ඕනේ. මෙතෙන්ට ක්‍රමයක් තමයි හොයා ගන්න ඕනේ. ඒ නිසා එතන හැර අනිත් ඒවා ටිකෙන් තමයි පටන් ගන්න. 5යි 4යි ගුණ කරා මෙන්න ගුණ කරා. ඊට පස්සේ 5යි 4යි 20යි 20ට මේ දෙක එකතු කරනවා. උඩ තියෙන එක එකතු කරනවා. එකතු කරලා මෙන්න මෙතන 22 අපි හදා ගන්නවා. හරිනේ? එතකොට ඒකම අපි මෙතෙන්ටත් ඇප්ලයි කරලා බලනවා. 6 ගුණ කරනවා 3ෙන් 6 3ෙන් ගුණ කරපුවම 18යි 18 ඊට පස්සේ 26 කරනවා කොහොමද 26 කරන්නේ 8ක් එකතු කරලා 18 8ක් එකතු කළා තමයි 26 කරගන්නේ. හරිද? ඊට පස්සේ අපි මේකට ඒක ආදේශ කරගමු 7යි 2යි ගුණ කරනවා 14යි 14 17 වෙන්න ඕනේ. 14 17 වෙන්න නම් 14න් 17ක් මේ 17න් 14ක් අඩු කරාම 3යිනේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 3. 14 7 වාරයක් 2 14යි 14 17ක් කරගන්න නම් තව 3ක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් උත්තරේ අංකය අංක 1. උත්තරේ අංකය අංක 1. අපි යමු තවත් ඒ වගේ විභාගයකදී අහපු ප්‍රශ්නයකට බලන්න. මේ 2015 අවුරුදු ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 39 වෙනි ප්‍රශ්නය. 39 වෙනි ප්‍රශ්නය. පහත් සඳහන් රූපවල ඇති සංඛ්‍යා රටාව හඳුනාගෙන හිස් තැනට සුදුසු සංඛ්‍යාව තෝරන්න. සංඛ්‍යා රටාව අපි හදමු බලන්න නේද? රයිට්. ඒක ඔයාලා හදලා මට ඒකෙත් උත්තරේ එවන්න. 1 2 3 උත්තර 3 දීලා තියෙනවා. ඒ පළවෙනි උත්තරේ කියලා කියන්නේ 12. මෙතෙන් දාන්න ඕන 12 නම් ඔයා 1 කියලා එවන්න. මෙතෙන්ට දාන ඔයාගේ උත්තරේ 60 නම් ඔයා දෙවෙනි උත්තරේ කියලා එවන්න ඕනේ. මෙතෙන්ට දාන උත්තරේ 72 කියලා ඔයා කියනවා නම් මට එවන්න ඕන chat box එකෙන් 3 ඉලක්කම විතරයි. හරි නේද? ඔන්න එහෙනම් උපදේශ පිළිපැදීම වැදගත්. හරිනේ? උපදේශ පිළිපැදීම වැදගත්. හරිනේ? වෙන වෙන දේවල් එවන්න එපා. හරිනේ? හරි නේද දිදුල? වෙන වෙන දේවල් එවන්න එපා. මේ සංඛ්‍යා රටාව හදලා උත්තරේ එවන්න. රයිට්. ඉක්මනින් එවන්න බලන්න.
ගොඩක් කට්ටිය මට එවලා තියෙනවා දෙක තමයි වැරදි උත්තරේ කියලා. අපි බලමු හදන විදිය කොහොමද කියලා. මෙන්න මේ වටේ තියෙනවානේ ටිකක් ත්‍රිකෝණවල ඉලක්කම් තුනක්. ඔන්න ඔය තුන මම ගුණ කරනවා. මෙන්න මම මෙතන ලිව්වා. ඔයාලටත් ලියා ගන්න පුළුවනි. 2 3 1 ගුණ කරා. 2 වාරයක් 3 6යි 6 වාරයක 6යි. ඒ ටික තමයි මෙතන උත්තරේට දාලා තියෙන්නේ. දැන් මෙතන එකනේ අහන්නේ. ඒකට තමයි ක්‍රමයක් අපි හිතා ගන්න ඕනේ. දෙවෙනි එක මේ වටේ තියෙන ටික 2 3යි 2යි 4 3යි 2යි 4යි 3යි 2යි 4යි 3 වාරයක් 2 6යි 6 වාරයක් 4 24යි. ඒ විදිහට තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මෙන්න මෙතෙන්ට අපි බලමු මේ වටේ ටික ගුණ කරගන්න කොහොමද කියලා. 4යි 3යි 5යි මේ විදිහට ගුණ කරා 4 වාරයක් 3 12යි 12 වාරයක් 5 60යි. එහෙනම් මෙන්න මෙතෙන්ට එන්න ඕනේ 60. එහෙනම් උත්තරේ අංකය තමයි අංක 2. නිවැරදි උත්තරේ 60. right. ඊළඟට අපිට ඒකේ ළමයි අයින් කරලා දාමු. ඒකේ රටාව මට දාන්න බැරි වුණා. ඒ නිසා ප්‍රශ්නේ දාන්න බැරි වුණා. ඕන අපි ඊට පස්සේ ආයෙ තව එකක් දානවා ළමයි. මෙන්න පහත රූප සටහනේ රටාව අනුව A හා B සඳහා තිබේද සංඛ්‍යා පිළිවෙලින් මොනවාද කියලා ඕන අපෙන් අහනවා. 2015 සහ 2017 විභාග ප්‍රශ්න වල තිබුණේ. ඔන්න ළමයි ඔයාලට මට තව දෙයක් මේ වෙලාවේ කියන්න ඕනේ. ඒකයි මම මේ ප්‍රශ්නේ දැම්මේ. මේ ප්‍රශ්නේ වෙලාවේ ඔයාලට කියන්නට ඕනේ. මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක වැදගත්. ඇයි දන්නවද? මේ බලන්නකෝ 2015 ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අහපු 11 වෙනි ප්‍රශ්නය 2017ත් ඒ විදිහටම අහලා තියෙනවා. එහෙමනම් මම කියන්නේ නැහැ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඒවා ඒ විදිහටම ඊළඟ පේපර් වල අහනවා කියලා. මම මේ ඔයාලට කියන්නේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඒවා ආයෙ නැවත අහනවා කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒවා නැවත කරලා තියෙන එක හොඳයි. ඒ වගේ වෙනත් ප්‍රශ්න එන්න පුළුවන් අපිට. ඒ වගේ වෙනත් ප්‍රශ්න එන්න පුළුවන් නේද? ඒ නිසා අපි මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට ඔයාලා තාමත් උත්තර ලියලා නැත්නම් අවම වශයෙන් අවුරුදු 5කවත් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න. ගෙදරදී පිළිතුරු ලියලා උත්තර පත්‍රයක් තියෙනවනේ නේද? හොයාගන්න පුළුවන්නේ. ඒ අනුව ඇගයීම් කරලා හරි වැරදි දාලා ලකුණු දාලා පොඩ්ඩක් බලන්න ඔයාලගේ ලකුණු කොහොමද කියලා. හරිද? ඉතින් ඔන්න 11 වෙනි ප්‍රශ්නේ පහත රූප සටහනේ රටාව අනුව A B සඳහා තිබෙන සංඛ්‍යා පිළිවෙලින් මොනවාද කියලා අහන්නේ. ඔන්න මට සමහර අය උත්තරේ වෙලක් තියෙනවා. උත්තරේ අංකේ තමයි මට එවන්න ඕන ළමයි. උත්තරේ අංකේ 1 2 3 ඉච්චරයි. ඔයාලට වෙන මොනවත් එවන්න නැහැ. උත්තරේ අංකය තමයි එවන්න තියෙන්නේ 1ද 2ද 3ද කියලා. ඉතින් ඒකට නම් උත්තර මට එක එක්කෙනා එක එක දේවල් එවලා තියෙනවා. ඉතින් 3 කියලාත් එවලා තියෙනවා. 2 කියලාත් එවලා තියෙනවා. ඉතින් තවත් උත්තර එවන්න පුළුවන් ඔයාලට උත්තර එවන්න බලන්න. එවන කට්ටියගේ උත්තර ටික මම බලන් ඉන්නේ. මේ පොඩි වෙලාවක් දීලා තියෙන්නේ. මේකේ රටාව ඔයාලා හොයාගෙන ඒක අනුව ඔයාලා උත්තරේ මොකද්ද කියලා හිතාගන්නේ කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ඉන්නේ. හරිනේ. අපි එහෙමනම් යමු නේද ප්‍රශ්නෙට. ඔව් යශෝදරා මේ එවන්න පුළුවනි. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේ රෙකෝඩින් එක දෙනවා. අපි යමු මේ ප්‍රශ්නයට. මේකේ තියෙන්නේ මෙන්න මේ ඔන්න බලන්න මම කරන දේ මෙන්න 9 සහ 1 එකතු කරා 10යි. ඊට පස්සේ ඔන්න බලන්න මම මේ දෙක එකතු කරනවා. 8 සහ 2 එකතු කරපුවාම උත්තරේ 10යි. එහෙමනම් ළමයි අපිට මේ උත්තරේ 10 එන්න ඕනේ මේ දෙපැත්තේව එකතු කරපුවාම. ඒක පැහැදිලිනේ. දෙපැත්තේව එකතු කරපුවාම තමයි උත්තරේ එන්න ඕනේ 10. එහෙමනම් මෙන්න A කියලා තියෙනවා 7 කියලා තියෙනවා. ඔතන 7ට කීයක් එකතු කරපුවාමද 10 වෙන්නේ? ඇයි උත්තරේ 10 වෙන්න බෑ? එහෙමනම් 7ට 3ක් එකතු කරපුවාම තමයි 10 වෙන්නේ. හරිනේ. ඔන්න A කියන එකට අයිති වෙන්නේ එහෙනම් 3. එතකොට අපිට ඔන්න පළවෙනි උත්තරේ නම් දැම්මම අයින් කරගන්න පුළුවන්. B කියන එකට මොකද්ද කියලා අපි බලනවා. 6ට එකතු කරන්න ඕන කීයක් හරි එකතු කරපුවාම 10 වෙන්න ඕනේ. 6ට 4ක් එකතු කරපුවාම තමයි 10 වෙන්නේ. එහෙමනම් B කියන එකට ගැලපෙන සංඛ්‍යාව 4 කියන එක. එහෙමනම් ඔන්න උත්තරේ A කියන එකට එන්න ඕනේ 3, B කියන එකට එන්න ඕනේ 4. එහෙම දීලා තියෙන උත්තරේ තමයි අංක 3. නේද? හරි. තවත් එක ගාණක් අපි හදමු. ඔන්න මම ඔයාලට දෙනවා 2014 විභාගේ පළවෙනි පේපර් එකේ 28 වෙනි ප්‍රශ්නේ. හරිද? බලමු ඔයාලා මේක හදාගනීවිද කියලා.
රයිට්. මේකේ මට රටාව අනුව හදලා එවන්න බලන්න උත්තරේ. මම විනාඩියක කාලයක් දෙන්නම්. හරි මට උත්තර එවලා තියෙනවා. අපි බලමු ඔයාලා එවලා තියෙන උත්තර ටික හරිද කියලා. අපි හදමු. ඔන්න මං ඔයාලට රටාවක් දාලා තියෙන ඕන තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. 1 1 එකතු කරලා මෙන්න 2 හදාගත්තා. ඊට පස්සේ අ එතන ඉඳන් ඔන්න යනවා ಗುಣ කරලා 2 1 ගුණ කරා ඊට පස්සේ 2යි ඊට පස්සේ මෙන්න 2 1 එකතු කරා 3යි 3 වාරයක් 2 6යි ඊට පස්සේ ඔන්න 6 වාරය 6යි 2යි එකතු කරා 8යි 8 වාරයක් 3 24යි නේද? එතකොට එහෙමනම් ඔන්න අපිට ගන්න වෙන්නේ උත්තරේ තමයි අංක 2 නිවැරදි උත්තරේ විදිහට. නේද? අංක 2 තමයි අපිට එහෙනම් නිවැරදි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. පැහැදිලි නේද? ඊළඟට එහෙනම් අපි පේපර් එකට යන්නේද? දැන් මේකේ අපි අතිරේක වැඩ ටිකක් කරානේ. ඇතිනේ. ඒ නිසා ඔන්න සංඛ්‍යා රටා ඔය වගේ ඒවා ටිකක් ඔයාලට එන්න පුළුවනි. ඒ නිසා ඔන්න ඔයාලා තේරුම් අරගෙන ඒ වගේ වෙලාවල් වලදී කරන්න ඕන මොකද්ද කියලා ඉවර වෙලා හිතලා බලලා උත්තරේ හදාගන්න ඕනේ. හරි නේද? ඉතින් එහෙනම් ඔන්න අපි යමු පේපර් එකේ ඊළඟ ප්‍රශ්න ටිකට. 24 වෙනි එකට අපි යනවා. 24 වෙනි එකේ ඔන්න අපිට රටාවක් දීලා තියෙනවා. මේ රටාව අපි හදාගමු. මෙන්න මේ ටික එකතු කරලා ඉවර වෙලා අපි උත්තරේ හදාගන්නවා. 2යි 4යි 6යි එකතු කරා 4යි 2යි 6යි 6යි 12යි මෙතෙන්ට අපි දැම්මා. මෙතෙන්ට එකක් නේ අපි හොයාගන්න ඕනේ. ඊළඟට අපි මේකෙත් මේ ටික හොයාගෙන බලමු ඒක හරියනවද කියලා. 5යි 4යි 7යි මේ කියන වටේ ටික එකතු කරා උත්තරේ 16 එනවද කියලා බලමු. 5යි 4යි 9යි 7ක් එකතු කරා 16යි. ඒ අනුව ඔන්න අපිට උත්තරේ ආවා. ඊට පස්සේ අපි යනවා මෙතෙන්ට මේක හොයාගන්න ඕන නිසා මේ ටික වටේ ටික එකතු කරා මේ දෙක අවස්ථා දෙකකදීම අපි කරපු දේ හරි ගියපු නිසා අපි ඒ ක්‍රමෙම මේකටත් යොදා ගන්නවා. 8යි 1යි 4යි එකතු කරා. එතකොට එහෙනම් 8යි 1යි 9යි 4යි 13යි. එහෙනම් මෙන්න මෙතන 13 අපිට උත්තරේ විදියට හොයාගන්න පුළුවන්. උත්තරේ අංකය අංක 2. උත්තරේ අංකය අංක 2. ඊළඟට අපි යනවා 26 වෙනි ප්‍රශ්නෙට. ගස්වල මල් පිපෙන්නේ කුරුළු නලා හැඬ ඇසෙන්නේ පුංචි ළමයි හොඳ නිසාලු ඉරහඳ දෙක නැගෙන්නේ. කවියට අනුව ඉරහඳ දෙක නැගෙන්නේ කුමක් නිසාද? ඉරහඳ දෙක අපිට තව ප්‍රශ්නයක් මෙතන තිබුණා නේද? මං ඒක දැක්කේ නෑනේ. රයිට්.
අද ජනවාරි 12 වන බදාදා නම් අද සිට තව දින 10කින් ලැබෙන දවස තුන්වෙනි උත්තරේ සෙනසුරාදා ඒක ඔයාලා හදාගන්නට ඇති. ඔයාලා මොකද්ද දින දර්ශනයක් හදාගත්තාම ඒක ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් 7න් 7 එකතු කරලා හදාගන්නත් පුළුවනි. ඒක ඔයාලා ලේසියෙන් කරගන්න ඇති කියලා හිතනවා. 26 වෙනි එකේ එතකොට ඒ නිසා කවියට අනුව ඉරහඳ දෙක නැගෙන්නේ කුමක් නිසාද? පුංචි ළමයි හොඳ නිසාය. අංක 2 තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. right. අපි යමු එහෙමනම් 27 වෙනි ප්‍රශ්නයට. සිතාරාගේ තාත්තාට සිතාරා ඇමතිය යුතුයි. තාත්තගේ තාත්තට දැන් ඔයාලගේ තාත්තගේ තාත්තට ඔයාලා අමතන්නේ 100 කියලානේ නේද? එහෙමනම් අංක 2 තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. රූපයේ දැක්වෙන වෘත්තාකාර ධාවන පතේ වටේ මුළුදුර ප්‍රමාණය මීටර 200කි. එතකොට මුළුදුර ප්‍රමාණය මීටර 200ක් කියලා අපිට කියනවා. ගීතා හා නීතා මෙම වෘත්තාකාර ධාවන පතේ දිවීමේ තරගයකට සහභාගී විය. එහිදී ඒ ස්ථානයෙන් ගමන් අරබා ඊතලයෙන් පෙන්වා ඇති දිශාවට ගමන් කිරීමේදී නීතා C ස්ථානයට ළඟා වෙන විට හරිද ඒ ස්ථානෙන් ඇවිල්ලා ඉවරලා සීතා ඒ ස්ථානයට ළඟා වෙන විට ගීතා සිටියේ B ස්ථානේ ගීතා හිටියේ B ස්ථානේ. එවිට දෙදෙනා ගමන් කළ දුර ප්‍රමාණ අතර වෙනස කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේ වගේ දිග ප්‍රශ්න ආපුහාම ළමයි ඒවා ඇත්තටම අමාරු නෑ. ඔයාලට මට කියලා දෙන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ දිග ප්‍රශ්න අහපුවාම ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ කියවන්න. එකපාරක් කියවුවාම තේරෙන්නේ නැත්නම් තව පාරක් කියවන්න. ප්‍රශ්නේ භාගයක් කියවලා උත්තර හොයන්න යන්න එපා. ප්‍රශ්නේ කියවගෙන යනකොට හිතෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් අපි අර ඉස්කෝලේ ලියපු පේපර් වල එහෙම නැත්නම් පන්තියේ ලියපු පේපර් වල ගෙදරදී ලියපු පේපර් වල මේ වගේ ප්‍රශ්නයක් තිබුණානේ. එහෙනම් මේකත් මෙහෙම වෙන්න ඇති කියලා හිතලා අර නිකන් එහෙම හිතලා උත්තර ගහන්න යන්න එපා. උත්තර හොයන්න යන්න එපා. ප්‍රශ්නේ සම්පූර්ණයෙන් කියවන්න. සමහර කට්ටිය ප්‍රශ්නේ කියවන්න ටිකක් කම්මැලි ගතියක් තියෙනවා. ඒකයි මට කියන්න ඕන. කම්මැලි වෙන්න එපා. ඒක සම්පූර්ණයෙන් කියවන්න. පළවෙනි සැරේ කියවගෙන යනකොට නිකම් පොඩි අපබ්‍රංශයක් වගේ දැනුණාට තේරුනේ නෑ වගේ දැනුණාට දෙවෙනි පාරට වගේ කියවනකොට තේරෙනවා අනේ මේකේ ඇති දෙයක් නෑනේ. පොඩි දෙයක් නේ තියෙන්නේ කියලා. මේ රූපයේ දැක්වෙන වෘත්තාකාර ධාවන පතේ වටේ දිග මීටර 200යි කියලා කියනවනේ. දැන් මේ ප්‍රමාණය 4න් 1යි මේ තියෙන 4න් 1ක ප්‍රමාණයක් ඒ වගේ මෙතන ලකුණු කරොත් ඒත් 4න් 1 ප්‍රමාණයක් මේ තියෙන්නේ. සාමාන්‍ය මේ කොටසක් කියලා කියන්නේ 4න් 1 ප්‍රමාණයක්නේ. 4න් 1ක් වටේ මුළු දුර මීටර 200යි නම් 200 4න් බෙදුවාම 50ක් වගේනේ මේ සාමාන්‍ය ප්‍රමාණයක් එන්නේ. නේද? ඒක නිකන් මම දැනට නිකන් කිව්වේ. එතකොට ළමයි අපිට මේක කියනවා ගීතා නීතා මෙම වෘත්තාකාර ධාවන පතේ දුවනවා. ගීතයි නීතයි. ඒ ස්ථානයෙන් තමයි පටන් ගන්න. මෙන්න මේ ඒ කියන තැනින් පටන් ගන්න. ඊතලයේ තියෙන පැත්තට තමයි දුවන්නේ. මෙහාට දුවගෙන යන්නේ. ඔහොම රවුමට දුවගෙන යනවා. හරිනේ? එතකොට අපිට කියනවා ඒ ස්ථානයෙන් පටන් අරගෙන නීත C ස්ථානයට ළඟා වෙන විට නීත කියන එක්කෙනා C ස්ථානයට එනකොට ගීතා තාම B ස්ථානයේ ඉන්නේ. මෙයා මෙතන එක්කෙනෙක් මෙතන එක්කෙනෙක් මෙතන. එහෙමනේ. අපිට අහන්නේ එවිට දෙදෙනා ගමන් කළ දුර ප්‍රමාණ අතර වෙනස කොපමණද කියලා. ඒ දෙන්නම ගමන් කළ එක්කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. තව එක්කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරි. මෙන්න මේ දුර සමානයිනේ දෙන්නගෙම. මේ ටිකනේ වැඩිපුර ගිහින් තියෙන්නේ. එහෙනම් මේ ටිකේ ප්‍රමාණය කොච්චරද කියලා හොයාගත්තා නම් ඇතිනේ. ඒකනේ වෙනස කියලා කියන්නේ. තේරුණාද? එතකොට එහෙනම් අපිට කියනවා වටේ මුළු දුර මීටර 200යි කියලා. හරිද? එතකොට 204න් බෙදුවා නම් මේ කෑල්ලක් 50යිනේ. එහෙම අපිට හොයාගන්නත් පුළුවන්කම තියෙනවා ළමයි. ලේසියෙන් එහෙම හොයාගන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඔන්න ඔයාලට මේ කෑල්ලක් 50යිනේ. එතකොට මේ මෙතන ඉඳන් මෙතෙන්ට 100යි. මේ ටික 50යි මේ ටික 50යි එහෙම කියලා හිතා ගන්නකො. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ටම අපි ආවනම් නීතා එහෙනම් මීටර 150යිනේ. මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ආවනම් මීටර 100යිනේ. 150න් 100ක් අඩු කරලා මේ විදියට 50යි කියලා හිතා ගන්නත් පුළුවන්. ඒ දෙක දෙන අතර වෙනස. එහෙම නැත්නම් අර මං කියපු ක්‍රමයට හොයන්නත් පුළුවන්. කොහොම හෙව්වත් උත්තරේ එනවා මීටර 50. නේද? ඉතින් ගැටලුවක් මොනවා හරි ක්‍රමයකින් ඔයාලා හදාගන්න සමහර විට ගැටලු වලට එකකට විවිධ ක්‍රම තියෙන්න පුළුවන් නේද? එතකොට ඒ විවිධ ක්‍රම තියෙනකොට අපි ඒ වගේ එක ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. right. 29 පහත රූපයේ හිස්සනට වඩාත් ගැලපෙන කොටස අයත් පිළිතුර තෝරන්න. මෙන්න මේ කොටසට අදාළ වෙන කොටස වෙන්නේ අංක 3.
ඊළඟට 30 වෙනි ප්‍රශ්නය 2ත් 30ත් අතර සංඛ්‍යා ලිවීමේදී දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? දැන් මෙන්න මෙතනදී ළමයි මේ අතර කියලා වචනයක් තියෙනවා. තෙක් අතර දක්වා කියලා. අන්න ඒක තමයි මට ඔයාලට මෙතනදී මතක් කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔයාලට ඒකට මම පොඩි ගීතයක් කවියක් දාන්නම්. කවියක් දාලා තියෙන ස්ක්‍රීන් එකේ පේනවා ඇති. තෙක් කීවොත් මුලාග දක්වා ගන්න නෑ අග. අතර කීවොතින් පුතේ ගන්නෙම නෑ මුලාග. තෙක් කීවොත් මුලාග දෙකම ගන්නවා. මුල තියෙන සංඛ්‍යාව සහ අග තියෙන සංඛ්‍යාව දෙකම ගන්නවා. එතකොට දක්වා කියලා තිබුණොත් එහෙම අග එක ගන්නෙ නැහැ. දක්වා කියලා තිබුණොත් අග සංඛ්‍යාව අපේ ගැටළු විසඳීමේදී පාවිච්චියට ගන්නෙ නැහැ. අතර කීවොතින් ගන්නෙම නැහැ මුලාග. මුලයි අගයි දෙකම ගන්නෙ නැහැ. මුලයි අගයි දෙකම ගන්නෙ නැතුව තමයි හදන්නේ අතර කීවොතින්. එහෙනම් මෙන්න අපිට තියෙන අතර කියලානේ ළමයි. නේද? එතකොට 2ත් 30ත් අතර සංඛ්‍යා ලිවීමේදී දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන. හරිද? 2ත් 30ත් අතර සංඛ්‍යා ලිවීමේදී දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරිද? එතකොට දෙක ලියවෙන අවස්ථා ටික විතරයි මම මේ කියලා තියෙන්නේ. එතකොට දෙක අපිට මේක අයින් කරන්න වෙනවනේ අතර කියලා තියෙන හින්දා 30ත් අයින් කරන්න වෙනවනේ. ඒ දෙකම අපි අයින් කරා. අයින් කරලා ඊට පස්සේ මෙන්න තියෙන ටික අපිට ගණන් කරගත්තාම අපිට පුළුවනි හරි උත්තරය මොකක්ද කියලා හොයාගන්න. දෙක එන තැන් නේද? එතකොට 12 දිනනවා ඊට පස්සේ ආය 13 14 ඒ වගේ දෙන්න 20 දිනන්නේ 20 ඉඳන් දිගටම එනවා 30 දක්වා. පළවෙනි ඉලක්කම දෙක එනවා මේ තැන්වලදී නේද? ඒ හින්දා. එතකොට ඒ ටික අපි ලියාගත්තා. එතකොට 22 කියන එකේදී දෙකේ ඉලක්කම දෙවාරයක් එනවා. අනික ඒ වගේදී එක වාරයයි එන්නේ. නේද? එතකොට ඒ නිසා ওই ටික ගණන් කරපුවාම උත්තරේ එනවා 12 කියලා. එතකොට එහෙනම් 2ත් 30ත් අතර සංඛ්‍යා ලිවීමේදී දෙකේ ඉලක්කම ලියන වාර ගණන 12යි දෙවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ පැහැදිලි ඇති. නේද? එහෙමනම් අපි ඔන්න යමු 31 වෙනි ප්‍රශ්නයට. පහත පතරම යොදාගෙන සාදා ඇති ඝන වස්තුව කුමක්ද කියලා අහන්නේ මේක අනුව මේ තිත්තික රටාව අනුව අපි දෙවෙනි උත්තරේ හරි උත්තරේ විදිහට තෝරා ගන්නවා. ඊළඟට මේ රූපයට අනුව වඩාත්ම ගැළපෙන වචනය මොකක්ද කියලා අහන්නේ පෙනේරයක්නේ දීලා තියෙන මම ඔන්න ඒ ටික පාට පෙනේර ටිකක් දැම්ම ඔයාලට හොඳට පේන්න ඕන නිසා. හරිනේ. එතකොට ඒ අනුව ඒකට වඩාත්ම ගැළපෙන පෙනේරෙන් අපි අඹරන්නේ නැහැ, පොලන්නේ නැහැ, කරන්නේ හලන එක. පිටි හැම හලන එකනේ කරන්නේ. නේද? එහෙමනම් ඒකේ හරි උත්තරේ අංකය අංක 3. 33 වෙනි ප්‍රශ්නයට අපි යනවා. ඔන්න රූප ටික මම ඔයාලට පැහැදිලි මේ ලස්සන වෙන දැම්ම. හරිද? පාට වලින් ඔයාලගේ කියනක් නැතුව ඇති පාට නේද? පහත එහා B තරාදි දෙකේ බර අණුව C තරාදියේ බර කොපමණද කියලා අපෙන් අහනවා. මෙන්න ඔන්න අපි හදන ක්‍රමය ළමයි බලා ගන්න. මෙන්න මේ 2 කිලෝග්‍රෑම් 5යි කියලා කියනවනේ. දැන් මේක ඔයාලා විවිධ ක්‍රම වලට හදන්න පුළුවන් ඇති. හරිද? එතකොට මම එක ක්‍රමයක් කියලා දෙන්නේ. දැන් ඉස්සරහට යනකොට ඊළඟ පියවරේදී මම කියලා දෙන ක්‍රමය එකක් තියෙනවා. තව ඊට වඩා ඔයාලට තවත් ක්‍රමයක් තියෙනවා. හරිද? තව ක්‍රමයකුත් තියෙනවා. එතකොට ඔන්න මම මේ පහ මෙන්න මෙතන ඔයාලට පේනව නේද? මෙන්න මේ ටික. ඒ ටිකත් 5යිනේ. මෙන්න මේ දෙක 5නේ. ඒ නිසා මම මෙන්න මේ ටික රවුම් කරපු ටික 5යි කියලා මේ ඔයාලට පෙන්වන්න ඊතලයක් දාලා තියෙන්නේ. එතකොට ළමයි මේ ඔක්කොම ටික 8යිනේ මේ 8 කියලා දීලා තියෙනවනේ. 8න් මම මේ ටික අඩු කරනවා. හරිද? ඒ ටික අඩු කරපුවාම ළමයි 3යි. ඒ කියන්නේ මෙන්න මේ ගෙඩිය හරිද කිලෝග්‍රෑම් 3යි කියන එකනේ එකෙන් අදහස් කරන්නේ. නේද? ඊළඟට මේකේ ඔන්න තියෙන ටික ළමයි මෙහෙමනේ තියෙන්නේ අඹ ගෙඩියයි දොඩම් ගෙඩිය දෙකයිනේ තියෙන්නේ. හරිද? එතකොට ළමයි ඕකේ මෙන්න මේ දෙක අපි අඩු කරොත් එහෙම මේ දොඩම් ගෙඩියයි මේ අඹ ගෙඩියයි මේ අඩු කරපුවාම එතකොට අපිට මේකේ දොඩම් ගෙඩි දෙකයි අඹ ගෙඩි එකයිනේ තියෙන්නේ. එතකොට දොඩම් ගෙඩි දෙකක ගාණ කීයද? දොඩම් ගෙඩි එකක් රුපියල් මේ කිලෝග්‍රෑම් 3යි නම් දොඩම් ගෙඩි දෙකක ගාණ 6යිනේ. එතකොට මේ ටික ඔක්කොම ළමයි 8යිනේ. එතකොට අපි 8න් 6ක් අඩු කරනවා. 8න් 6ක් අඩු කරනවා. 6ක් අඩු කරන්නේ මෙන්න මේ දොඩම් ගෙඩි දෙකක ගාණ තියෙනවානේ. දෙකක ගාණ 6යිනේ. ඒ නිසා තමයි 6ක් අඩු කරන්නේ. ඕනනම් අපිට මෙතෙන්ට 5න් 3ක් අඩු කරලා එහෙම හදා ගන්නත් පුළුවන් ළමයි. ඒක ගැටලුවකුත් නැහැ. හරිද? එතකොට 8න් 6ක් අඩු කරපුවාම අපිට එනවා 2. ඒ අනුව එතකොට කිලෝග්‍රෑම් 2යි වෙන්නේ අඹ ගෙඩියක ගාණ. හරිනේ අඹ ගෙඩියක ගාණ කිලෝග්‍රෑම් 2යි. හරිද? එතකොට අපිට දැන් මෙන්න මේක දීලා තියෙනවා මෙන්න මේකේ කොච්චරද කියලා අහන්නේ. එතකොට අඹ ගෙඩියක් 2යිනේ ළමයි. ඒ නිසා ඔන්න මෙන්න අඹ ගෙඩි වලට 2 දැම්මා. දොඩම් ගෙඩියක් 3යිනේ. ඒ නිසා දොඩම් ගෙඩියට 3 දැම්මා. මේ ටික ඔක්කොම එකට එකතු කරනවා. එතකොට උත්තරේ එනවා 9.
හරිනේ. එතකොට එහෙනම් මේ ඔක්කගේම බර කිලෝග්‍රෑම් 9ක් වෙනවා. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. හරිනේ. දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. හරිනේ. ඔන්න පැහැදිලි. අපි යමු එහෙමනම් 34 වෙනි එකට. මාලා ළඟ තිබූ මුදල මෙන් දෙගුණයක මුදලක් මීනා ළඟ තිබුණේ. අපි මාලයි මීනයි මේ වගේ ඇඳ ගන්නවා ළමයි දෙන්නෙක්. හරිද? ඔන්න මම එක්කෙනෙකුට දානවා මාලා කියලා, අනිත් එක්කෙනා දානවා මීනා කියලා. හරිද? මාලයි මීනයි ඉන්නේ ඒ හින්දා. ඊට පස්සේ අපිට කියනවා දෙදෙනාම ළඟ තිබුණු මුදල මාලා ළඟ තිබූ මුදල මෙන් දෙගුණයක් මාලා ගාව තිබුණා වගේ දෙගුණයක් මීනා ළඟ තියෙනවලු. හරිද? දෙදෙනා ළඟම තිබූ මුළු මුදල රුපියල් 60යි. මේ දෙන්න ගාවම තිබිච්ච මුළු මුදල 60යි කියලා කියනවා. එහෙමනම් මීන ළඟ තිබුණ මුදල කීයද? ඒ කියන්නේ මෙයා ගාව තිබිච්ච මුදල කීයද කියලා තමයි අහන්නේ. එහෙමනම් මම දාගන්නවා මෙයාට 1යි කියලා. මෙයාට 1යි නම් මෙයාට ඒ වගේ දෙගුණයක්නේ. 1යි 1යි දෙකක් දාන්න එපාය. ඒ අනුව මම මෙතන මේ විදිහට ලියා ගන්නවා. මාලට 1යි ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 1යි 1යි මම මෙතනින් ලියාගත්තා මීනට. ඒ අනුව දෙන්නම ගාව තියෙන මුදල මේ 60නේ. ඒක මම මෙතන එකතු කරගත්ත මම දාගත්ත සංඛ්‍යා 90 ඒ මුළු එකතුව 3යි. මම දාගත්තේ ඒවා වැරදීනේ නේද? මං ගණන් හදන්න නෙමෙයි දාගත්තේ. ඒ නිසා දැන් මේ 3 තියෙනවනේ. මෙන්න මේ 3ෙන් මෙන්න මේ 60 බෙදනවා. හරිද? 63ෙන් බෙදුවාම 20යි. 63ෙන් බෙදුවාම 20යිනේ. එහෙනම් එකක් කියලා කියන්නේ 20ක්. එකක් කියලා කියන්නේ 20ක්. එහෙනම් මාලට දානවා 20. ඒවා එක ඒවා දෙකක් එපා මීනට. ඒවා කියන්නේ 20 ඒවා දෙකක්. ඒ වගේ දෙගුණයක්. එතකොට 20 ඒවා දෙකක් කියලා කියන්නේ 40ක්නේ. එහෙනම් මීන ගාව තියෙන්නේ 40යි. මීන ගාව 40යි, මාලා ගාව 20යි. ඒ අනුව උත්තරේ වෙන්නේ අපෙන් අහන්නේ මීන ළඟ තියෙන ගානනේ. මීන ළඟ තියෙනවා රුපියල් 40ක්. ඒ කියන්නේ උත්තරේ අංකය අංක 2. උත්තරේ අංකය අංක 2. අපි යමු එහෙමනම් 35 වෙනි ප්‍රශ්නයට. 35 වෙනි ප්‍රශ්නයට අපි යමු. හරිද? හරි. එතකොට පෙරවරු 6:10ට සෙමෙන් පාපැදි ධාවනය කිරීමේ තරගයක් සඳහා ඉදිරිපත් වූ මයුර, කලන හා තිමිර යන අය තරගයේ නිම කළ වේලාව පහත ඔට්ලෝසුවල දැක්වේ. මෙන්න තියෙනවා මයුර, කලන, තිමිර. මයුර, කලන, තිමිර. මේ කට්ටිය ඉවර කරපු වෙලාවල් තියෙනවා. අපි ඒකට ආසන්නම වෙලාවක් ගමු. මේ තුන් දෙනාම පටන් ගත්ත වෙලාව කියලා හිතලා. හරිද? මන් මෙතෙන්ට ගන්නවා ආසන්නම වෙලාවක්. හරිද? දෙකේ ඉලක්කම ගාවට ගන්නවා. මේ හැම ඉලක්කම් දෙකක් අතරම මිනිත්තු 5ක්නේ තියෙන්නේ. හරිද? ආසන්නම තැනකට කියලා හිතලා මම එතෙන්ට ගන්න. එතකොට ළමයි දැන් අපි බලමු මේ මන් දාගත්ත මේ තැන ඉඳලා මෙයා තරඟය අවසන් කරන්න ගත වෙච්ච කාලය කොච්චරද කියලා. මේ හැම එක්කෙනාම පැය වැඩි වෙලා නැහනේ. මිනිත්තු කටුව විතරයි අපිට මෙතන වැදගත් වෙන්නේ. මේ පැය කටුව හැම එක්කෙනාගේම එකම තැන තියෙන්නේ. හරිද? එකම ඉලක්කම් දෙක අතර තියෙන. ඒ නිසා පැය වලින් මෙයාලා වෙනසක් වෙලා නැහැ. හරිද? හැම එක්කෙනාගේ මිනිත්තු වලින් තමයි වෙනසක් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මම මිනිත්තු කටුව විතරක් මෙතන දාලා ඒ අනුව තමයි ගණන හදන්නේ. එහෙමනම් මියුරට ගත වෙලා තියෙන අපි හිතමු මේ දෙකේ ඉලක්කම ගාවදී පටන් ගත්තයි කියලා අපි හිතමුකෝ. එතකොට මියුරට ගත වෙලා තියෙන කාලය මෙතන ඉඳන් මෙතෙන්ට 5යි 10යි 15යි මිනිත්තු 15ක් ගත වෙලා තියෙනවා. ඔන්න මම ඒක මෙතනින් ලිව්වා. හරිනේ. කලනට මෙතනින් පටන් ගත්තාම දෙකෙන් එයත් පටන් ගන්න ඕනේ. එතකොට 3 ගාවට 5යි 10යි 15යි 20යි. එයාට මිනිත්තු 20ක් ගත වෙලා තියෙනවා. මෙතනින් මම ඒක ලිව්වා. ඊළඟට තිමිරට මෙතන ඉඳන් පටන් අරගෙන 5යි 10යි 15යි 20යි 25යි මෙතෙන්ටම ඇවිල්ලා තියෙනවනේ. එහෙනම් 30යි. මිනිත්තු 30ක් ගත වෙලා තියෙනවා. මිනිත්තු 30ක් ගත වෙලා තියෙනවා. හරිද? එතකොට මේ අනුව මේකෙදි ළමයි අපෙන් අහන්නේ ජයග්‍රාහකයා. කෝ බලන්න මට දැන් ඔය ටික මම ඔතෙන්ට එනකන් කියලා නවත්තලා ඔයාලගෙන් ගහපු උත්තරේ මොකක්ද කියලා මම අහනවා. 1ද 2ද 3ද? මට ඉලක්කමෙන් එවන්න 1 2 3. එහෙම එවන්න බලන්න. ඔයාලට දැන් ඔන්න උත්තරේ 1ද 2ද 3ද කියලා හොයන්න පුළුවන්. හරිද? 1 2 3 1 2 3 එවන්න බලන්න. ඔයාලා උත්තරේ 1ද 2ද 3ද කියලා මම බලන් ඉන්නේ. 1 කියපු කට්ටියක් ඉන්නවා 3 කියපු කට්ටියක් ඉන්නවා. 2 නම් කිව්වේ නෑ තාම කවුරුවත්. නේද? 1යි 3යි නම් කියනවා. 1යි 3යි නම් කියනවා. තාම 2 නම් කිව්වේ නෑ කවුරුවත්. නේද? සනුතිත් 1යි කියලා කියනවා. සදෙව්ත් 1යි කියලා කියනවා. 1 කියලා කියන ගුවනේ ඉෂිනි කට්ටිය ඉෂිනයන් 2. ඉෂිනි 2 කිව්වා. ඔන්න එයා තමයි 2 කියපු එකම එක්කෙනා. නේද? කවිෂිත් 1 යෝෂිත් 1 කට්ටිය මට 1 කියලා කියනවා. රයිට්. එහෙනම් මෙතුජ 1 බුවනි 1 සනුති 1 එහෙම කියලා කියනවා.
නේද? සනුලිත් 1 එහෙම කියලා කියනවා. රයිට්. අපි බලමු එහෙනම් ඔන්න දැන් එකේ ගොඩක් ආවා. ඉස්සෙල්ලා තුනේ ගොඩකුත් ආවා. රයිට්. අපි බලමු මොකද්ද හරි කියලා. ළමයි මෙතන බලන්න අපිට වචනයක් දීලා තියෙනවා සෙමින් පාපැදි ධාවනය කිරීමේ තරඟයක්. සෙමින් කියන වචනේ තියෙනවා. එහෙනම් ළමයි මේ තරඟයේදී ජයග්‍රහණය කරන්නේ හෙමින් පාපැදි පැදිනවා නම් වැඩිම කාලයක් ගත එක්කෙනා තමා ජයග්‍රහණය කරන්නේ. හරිද? වැඩිම කාලයක් ගත එක්කෙනා තමා ජයග්‍රහණය කරන්නේ. එහෙනම් ළමයි ඔන්න උත්තරේ අංක 3 අනේ ඉතින් පැනලා 1 කියලා යපු කට්ටියට අනේ අපොයි කියලා හිතෙනවා ඇති. අන්න ඒක තමා මේ වගේ ප්‍රශ්නයකින් ඔන්න මම ඔයාලට කියලා දෙන්නේ ප්‍රශ්නය හරියට කියවලා තේරුම් ගන්න ළමයිනේ. හරියට ප්‍රශ්නය කියවලා තේරුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් මම ওই කටුවැර ටිකත් ඔතෙන් නිකන් හදලා ඔයාලගේ උත්තරේ ඇහුවේ මොකද දන්නවද? සමහර විට ඔයාලා පේපර් එකේ හරි උත්තරේ ගහලා තියෙන්නත් ඇති. 3ට ගහලා තියෙන්නත් ඇති. හැබැයි දැන් මම මේ කටුවැර ටිකත් කරපුවාම ඔයාලා පොඩි නොමග හැවීමක් වෙනවා. හරිද? එතකොට දැන් ඔයාලට අමතක වෙනවා සෙමින් කතාව අමතක වෙනවා. අමතක වෙලා මං ගහපු උත්තරේ වැරදීනේ කියලා ටක් ගාලා හිතෙනවා. මං ගහපු උත්තරේ වැරදීනේ. පේපර් එකේ ගහපු උත්තරේ 3නේ. ඒක කියන්නේ නැතුව මං මේ chat box එකෙන් 1 කියලා දාන්න. ඒ ධාවන තරගයක්නේ. අඩුම කාලය ගත එක්කෙනානේ දිනන්නේ. ඒ හින්දා 1 දාන්න ඕනේ. ඒ හින්දා මං මගේ ලියපු උත්තරේ නැතුව මං දැන් හිතලා 1 කියලා දාන්න කියලා හිතන්න ඇති. හිතලා දාන්න ඇති. නේද? එතකොට එහෙනම් ළමයි 1 කියලා ඔය ඔක්කොම යශෝදරාට වගේ අඬන්න වෙන්නේ. යශෝදරා නේ කවුද අඬන්නේ? කවිෂි. කවිෂිට වගේ අඬන්න තමා වෙන්නේ. විභාගෙට ගිහිල්ලත් මේ විදියට හරියට කියව ගත්තේ නැති වුණොත්. ළමයි හරියට කියවලා ප්‍රශ්න තේරුම් අරගෙන උත්තර ලියන්න. බලන්නකෝ විභාගේ ප්‍රශ්න පත්‍රය අමාරු නෑ ඇත්තටම. මෙන්න මේ වගේ තියෙන වචන වලින් ඔයාලව හරියට ඒවා ග්‍රහණය කරගන්නේ නැති තේරුම් ගන්නේ නැති හින්දා ඔයාලගේ වරදිනවා. ඒ නිසා එහෙනම් ඒ වගේ තැන්වල වැරදි කරගන්නේ නෑ මම කියලා හිතලම ගිහින් විභාගෙ ලියන්න ඕනේ. අපි යමු හරි ඊළඟ ප්‍රශ්න ටිකට. කමක් නෑ. පහත දක්වා ඇත්තේ ළමයින් දෙදෙනෙකු පාසලට යන ආකාරය දැක්වෙන සටහනකි. ඒ අනුව අංක 36 සහ 37 ප්‍රශ්න සඳහා පිළිතුරු තෝරන්න. පවර සතිර මෙන්න පාසල මේ දෙන්න මෙතනින් පටන් අරන් මෙහෙම එක්කෙනෙක් එනවා ඊළඟ එක්කෙනා මෙහෙම ඇවිල්ලා මෙහෙම එනවා හරිනේ 36 ඉහත සටහන අනුව නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අපිට අහනවා තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ පාසලට යෑමට දෙදෙනාම ගමන් කරන්නේ සමාන දුරකි දෙදෙනාම ගමන් කරන්නේ සමාන දුරකි ඒක 24යි තුන් දෙනා බැගින් අසුන් ගත හැකි බංකු 3යි තුන් වාරය තුන 9යි එහෙමනම් පන්තියට සහභාගී වූ මුළු ළමයි සංඛ්‍යාව 43යිලු මේ ටික එකතු කරලා බලමු ඉස්සර වෙලා 6 වාරයක් 4 24යි 3 වාරයක් 3 9යි 4 දෙනා භාගේ 4 දෙනා ගානේ බංකු 6යි එහෙනම් 24යි 3 දෙනා ගානේ බංකු 3යි ඒ කියන්නේ 9යි 24යි 9යි එකතු කරලා 33යි ළමයි ගාන 43ක් ඉඳලා තියෙනවා දැනට වාඩි වෙන්න ආසන තියෙන්නේ 33 දෙනෙකුට පමණයි එහෙනම් හිටගෙන ඉන්න කට්ටිය ආසන නැති කට්ටිය ගාන 10 දෙනයි 43න් අඩු කළා 33 මේ බංකු වල වාඩි වෙන්න පුළුවන් ප්‍රමාණය තමයි 33. හැබැයි ඉන්න ප්‍රමාණය 43යි. එහෙනම් 43න් 33ක් අඩු කරනවා හිටගෙන ඉන්නවා 10 දෙනෙක්. ඒ ළමයිටත් අසුන් ගැනීමට තිදෙනා බැගින් අසුන් ගත හැකි තවත් ආසන 3 දෙනා ගානෙමේ ළමයි 3 දෙනා ගානේ දාන්න පුළුවන් ආසන කීයක් අවශ්‍යද? එහෙනම් 10 3ෙන් බෙදන්න ඕනේ. ඇයි එක 3 දෙනා ගානේ වාඩි වෙන්නේ? එතකොට එහෙනම් 10 3ෙන් බෙදුවාම 3යි සහ ඉතුරු එක්කුත් එනවා. එහෙනම් මෙන්න 3 දෙනෙක් වාඩි වුණා, තව 3 දෙනෙක් වාඩි වුණා, තව 3 දෙනෙක් වාඩි වුණා. ඔන්න තව එක්කෙනෙක් ඉතුරුයි. දැන්නේ 10. 3යි 6යි 9යි 10යි. දැන් ළමයි 10යි. එතකොට ළමයි 10 3ෙන් බෙදුවාම 3යි උත්තරේ තව ඉතුරු එකක් ඉන්නවනේ. ඒකේනටත් බංකුවක් එපාය. 3 දෙනෙක් දාන බංකුවක් තමා. නමුත් ඉන්නේ එක්කෙනයිනේ. එයාටත් බංකුවක් දෙන්න වෙනවනේ. එහෙනම්
තව බංකුවකුත් ඕන වෙනවා. උත්තරේ මේ බෙදුවාම එන 3 විතරක් නෙමේ ඉතුරු ළමයාටත් එක බංකුවක් ඕන වෙන නිසා බංකු 4ක් ඕන වෙනවා. ඒ කියන්නේ උත්තරේ අංකය අංක 4. උත්තරේ අංකය අංක 4. හරි නේද? හරි. එතකොට අපි යමු ඊළඟ එකට. 39 ලේසි. අඹ කොස් හා පොල් යන ගස් තුන උස පහත පරිදි විය. ඔන්න ළමයි මන් දැම්මා කොස් ගස තරම් අඹ ගස උස නැත. කොස් ගස දැම්මා එකම ලයින් එක මම ඉරකුත් ගැහුවා කොළ පාටින් පේනව නේද? යටින් ඉරක් තියෙනවා පේනවද දන්නේ නැහැ බලන්න. එතකොට කොස් ගස තරම් අඹ ගස උස නැත. කොස් ගස තරම් අඹ ගස උස නැහැ. ඔන්න අඹ ගහ ඊට වඩා ටිකක් මිටි. අඹ ගස පොල් ගසට වඩා උසයි. අඹ ගස පොල් ගසට වඩා උසයි නම් පොල් ගසට වඩා අඹ ගහ උස වෙන්න නම් පොල් ගස මිටි වෙන්නට ඕන. එහෙමනේ නේද? බලමුකෝ. මේ බලන්නකෝ. දැන් ඔන්න කොස් ගහ තියෙනවා. කොස් ගහට වඩා උස අඩුයි අඹ ගහ. අඹ ගහට වඩා උස අඩුයි පොල් ගහ. හරිනේ? පැහැදිලි නේද? ඔන්න මම හොඳට ඉරි ගහලම පෙන්නුවා ඔයාලට පේන්න. එතකොට උසින් වැඩිම හා අඩුම ගස් දෙක පිළිවෙලින් දැක්වෙන පිළිතුරු. වෙන්නේ අංක 2. කොස් ගස සහ පොල් ගස. කොස් ගස තමා උසින් වැඩිම, පොල් ගස තමා උසින් අඩු. එහෙනම් අමාරුද? නෑ. මේ වගේ ප්‍රශ්න වලට ළමයි අර මේ වගේ මං අඳිනා වගේ පොඩි රූපයක් ඇඳගන්න. ඉතින් ඔච්චර ඔහම ලස්සනට පිළිවෙලට අඳින්න ඕනේ නෑ. නිකන් ඉරි කෑලි ටිකක් හරි ඇඳගත්තා නම් ඇති. නේද? ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕන වෙන්නේ අපිට. නේද? ඒ නිසා අපි යමු 40 වෙනි ප්‍රශ්නෙට අවසාන ප්‍රශ්නයට. පහත රූපේ 4න් 3ක් අඳුරු කිරීමට තවත් කොටස් කීයක් අඳුරු කළ යුතුද කියලා අහනවා. දැන් ඉතින් අපිට මේවා නම් ලේසියිනේ නේද? මේක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කොටස් 8යිනේ. එතකොට 8න් 4න් 3ක් කියලා කියන්නේ මේ 4න් එකට කොටස් දෙකක් අයිති වෙනවනේ. නේද? මෙන්න 1යි, මෙන්න 2යි, මෙන්න 3යි. එහෙම හිතන්නකෝ. නේද? එතකොට එහෙනම් අඳුරු කරන්න ඕනේ තව කොටස් 3ක් නේ. හැම එකම භාගයෙන් අඳුරලා තියෙන මෙතන තව කෑල්ලක් අඳුරු වෙන්න ඕනේ. මෙතන කෑල්ලක් අඳුරු වෙන්න ඕනේ. මෙතන කෑල්ලක් අඳුරු වෙන්න ඕනේ. මේ දෙක විතරනේ ඉතුරු වෙන්න ඕනේ. නේද? එතකොටනේ 4න් 3ක් සම්පූර්ණ වෙන්නේ මේ ටික ඔක්කොම අඳුරු කරොත්නේ. එහෙනම් තව කෑලි 3ක්නේ අඳුරු කරන්න ඕනේ. නේද? ඒක පැහැදිලිනේ. නේද? එහෙනම් ඔන්න ළමයි ප්‍රශ්න 40ම ඉවරයි. පළවෙනි පේපර් එකේ ප්‍රශ්න 40ම අපි අවසන් කරා. ඒ ප්‍රශ්න 40ටම ඔයාලගේ ලකුණු හොඳ ලකුණක් ඉහළ ලකුණක් ඇති කියලා හිතනවා. සුබපතන ඔයාලා හැමෝටම විෂයත් විභාගයේ ඉහළින්ම සමත් වෙන ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබෙන්නට කියලා. ඉතින් අපි ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ පළවෙනි පේපර් එකේ ලකුණු ටික බලන්න තමයි යන්නේ. එහෙමනම් ඔන්න හරි ගාන අනුව ඔයාලගේ ලකුණු ටික කියන්න. හරි ගාන අනුව ඔයාලගේ ලකුණු ටික බලලා මට chat box එකකින් එවන්න. ඔයාලගේ ලකුණු ටික එවනතුරු මම බලාගෙන ඉන්නවා. ඉක්මනට ගණන් කරලා ලකුණු ටික මේ ඔයාලට ස්ක්‍රීන් එකේ තියෙනවා. කළු පාටින් දැක්වෙන්නේ ඔයාලගේ හරි සංඛ්‍යාව. රතු පාටින් ඊට යටින් තියෙන්නේ ඒ හරි සංඛ්‍යාවට අදාළ වෙන ලකුණු සංඛ්‍යාව කීයද කියලා. ඒ අනුව රතු පාටින් තියෙන එක තමයි ඔයාලට හිමි වෙන ලකුණ. හරි සංඛ්‍යාව තමයි ඉහළ කළු පාටින් දැක්වෙන්නේ. හරි ගාන අනුව ඔයාලගේ ලකුණු ටික එවන්න. දිලිනී නිසංසලා අම්මගේ නමෙන් ඉන්නේ දුව. අනේ අම්මේ මේ දුව නම් මාර දුවෙක් තමා. නේද? මොකෝ අම්මගේ නම දාගෙන ඉන්නේ ළමයෝ. නේද? අම්මගේ හරි අක්කගේ හරිද දන්නේ නැහැ. ඉතින් නේද? හරි කමන්නේ ටෙහාසා නම හදා ගන්න ඕනේ. ඊළඟ දවසේ ලකුණු 93ක් අරගෙන තියෙනවා. හොඳයි. එතකොට කවුද මේ විහාරා සල්මි ලකුණු 98යි. එකයි ඔන්න වැරදිලා තියෙන්නේ. හරිම හොඳයි. හෙවින් කොඩිකාර CNCයි හොඳයි. හොඳ ළමයා තෑග්ගක් එවන්න ඕන ගෙදරට. රයිට්. හරිනේ. ඔන්න CNCම අරගෙන තියෙනවා. රොකට් එකේ බැඳලා තෑග්ගක් ගෙදරට එවනවා. මින්තුල CNCයි ගොඩක් හොඳයි. තිසාක්‍යා CNCම අරගෙන තියෙනවා. ගොඩක් හොඳයි. හොඳ ළමයි. කල්පනා කරලා උත්තර ලියන අය. නේද? එතකොට මේ කවුද?
ලිත්සදී. හරිද? මං නම කිව්ව හරිද? 88යි. ඊළඟට දසිඳු 95යි. හොඳයි. ඊට පස්සේ මෙඬුල්ලා CNCම අරගෙන තියෙනවා. හොඳයි. ගුවනි 88යි. ඊට පස්සේ සමාලි 99යි. 99ක් වෙන්න නම් විදියක් නෑ. එක්ක 95ක් වෙන්න ඕන, එක්ක 98ක් වෙන්න ඕන, එක්ක 100ක් වෙන්න ඕන. 99න් නම් බෑ. 99න් බේරිලා තියෙන්නේ. හොඳේ. හරි. ලසඳා 36යි කියලා එවලා තියෙන මොකද්ද? හරි ගාන 36 වෙන්නද? හරි ගාන 36 ලකුණු 90යි ඈ. හරි. එතකොට යෝසිත් 90යි. ඊට පස්සේ විලියම්ස් කවුද 88යි. තිනුගී 90යි. ඩිනොලි 80යි. චමීෂා 90යි. හොඳයි. ඊට පස්සේ දනුලි 90යි. සේමිනි 88යි. ඊට පස්සේ කල්පනා නොකරන අයගේ ලකුණු අඩු වෙලා දනුකි 95යි. කවිෂි 90යි. සෙනිත් 93යි. එතකොට කවුද මේ ජයවර්ධන 98යි. සෙනායා 83යි. එතකොට දිලීප 80යි. සිතුලි 100ම. රනිතු ඔන්න හරියට නම කිව්වා. ලකුණු 95යි. අම්නා ලකුණු 93යි. සනලි 90යි. සෙනොල්යා දෙව්මිනි ලකුණු 100යි. සනුතිගේ 95යි කියලා කිව්වා. එතකොට හෙසඳීස් 90යි. ඊට ඉඳුනිල්මි 95යි. යසස්වී 90යි. ඊට පස්සේ රශීනී 88යි. ටශිනි 80යි. හරි. එතකොට යශෝදරා රෙකෝඩින් එක ඔව් මං යවනවා ළමයි. මේ රෙකෝඩින් එක මෙහෙමයි. අද දවසේ රෙකෝඩින් එක මං අද YouTube දාලා නැහැ. අර ඊට පස්සේ නිසා මේ රෙකෝඩින් එක දෙනවා හැමෝටම. එතකොට මේ රෙකෝඩින් එක මම හැම ටීචර් සර් කෙනෙකුටම යවනවා. ඔයාලට ඒ කට්ටියගේ ඔයාලගේ ගෲප් වලට ආවේ නැත්නම් සර්ලා ටීචර්ලාට කියන්න කියලා ඉල්ල ගන්න. එහෙම එතකොට එහෙම නැත්නම් යාළුවෙකින් ඉල්ල ගන්න. ලිතුනි CNCයි සනුතිගේ 88 හරි කිව්වා. හරි. නේද? තව කට්ටියගේ ඒවල තියෙනවා හොඳයි මේ ලකුණු කියලා. චමීෂා නෙවෙයි චමීෂ. ආනේ චමීෂ තව පොඩ්ඩේ. මාර වැඩේ. එතකොට චමීෂා කරලානේ මං. අනේ අම්මෝ වෙච්ච වැඩේ. නේද චමීෂ. හරි. සිංහලෙන් නම දාන්න ඈ. එතකොට ලේසි. හරි. එතකොට එහෙමයි. අපි එහෙමනම් මොකද කරන්නේ? ඔයාලට මහන්සි නැත්තම් අපිට පුළුවන් දෙවෙනි එකත් සාකච්ඡා කරන්න. හැබැයි අපිට ටිකක් වෙලා ඉන්න වෙනවා. තව පැයකට වගේ වැඩි කාලයක්. එහෙම නැත්නම් අපිට හෙට දවසේ පොඩි වෙලාවකින් දෙවෙනි එක සාකච්ඡා කරන්නත් පුළුවන්. ඔයාලගේ කැමැත්ත කොහොමද කියලා කියන්න. මේ වෙලාවේ මම ඔයාලා ගොඩක් පීඩනේ ඉන්න කට්ටිය නිසා ඔයාලගේ කැමැත්තට ගොඩක් ඉඩ දෙනවා. කැමති නම් අපි දැන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුංචි විවේකයකින් පස්සේ දැන් කරන්නත් පුළුවන් දෙවෙනි පේපර් එක. එහෙම නැත්නම් හෙට හවස, ඒ කියන්නේ ඉරිදා හවස සම්බන්ධ වෙලා අපිට කරන්නත් පුළුවන්කම තියෙනවා. පුංචි වෙලාවක් අරගෙන කැමති විදිහක් කියන්න. ඒ අනුව අපිට කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලගේ කැමැත්ත අදද හෙටද කියලා එවන්න. අද හෙට. එහෙම එවන්නකො. එතකොට හරි. අදද හෙටද? අද හෙට. ඔයා කැමති අද නම් අද කියලා එවන්න. ඔයා කැමති හෙට නම් හෙට කියලා එවන්න. එතකොට අපි ඒ අනුව ඒක කරමු. ගැටලුවක් නැහැ. එතකොට බලමු ඔයාලගේ මේවා ටික කොහොමද කියලා. අද කරන්න කට්ටිය ටිකක් කැමතියි වගේ නේද? හෙටට කීප දෙනෙකුත් තියෙනවා. සමහර අය උත්තර ලියලා නෑ නේද? තිසාක් යා නෙමෙයි තිසාක්ය. අනේ ඒකනේ ඉතින් තිසාක්ය. බලන්නකො මං ගෑනු ළමයි පිරිමි ළමයි ගෑනු ළමයි කරලානේ.
හරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට සිංහලෙන් නම දාන්න නැහැ. එතකොට හරිනේ. හරි නේද? අපි මේ අද කරමු කියලා තියෙන අද කරොත් ඉතින් ඇත්තටම මටත් ලේසි නම් තමයි මම ඔයාලගේ අදහස් ටික තමයි පොඩ්ඩක් බැලුවේ. මේ උත්තර ලියලා නැහැ කියලා කියනවනේ. යශෝදරා හරි කමක් නැහැ. අපි එහෙම වුණොත් මේ ලියලත් නැති නිසා සමහර කට්ටියගේ උත්තර ටික හෙට දවසට කරමු. හෙට දවසේ අපි පුංචි වෙලාවකදී වැඩි වෙලාවක් ගන්න නැතුව අනිද්දා ඉස්කෝලේ යන්නත් ඕනේ හින්දා පොඩි පැයක විතර කාලයක් අරගෙන අපි මේ ඒ ටික හෙට දවසේ කරමු. ලොකු කාලයක් ගන්න නැතුව නේද? දැන් මේ වෙනකොට සමහර කට්ටිය අයින් වෙලා තියෙනවනේ නේද? හරි කමක් නැහැ. අපි හැමෝම ගැනම හිතලා ඉවර වෙලා හෙට දවසේ ඉරිදා දවසේ පැයක කාලයක් අරගෙන ඒකේ උත්තර ටික සාකච්ඡා කරගමු. ළමයි ඔයාලගේ රචනාව අර හැමෝගෙම ටික මට 100 ගාණක් බලන්න බැහැනේ. ඒ නිසා ඔයාලගේ ටීචර් කෙනෙක් හරි එහෙම නැත්නම් කවුරු හරි ශිෂ්‍යත්වය ගැන දන්න කෙනෙකුට කියලා සරලව බලාගෙන ඒකේ ලකුණු ටික එකතු කරගන්න. අපිට එතන ලකුණු එකතු කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ ඔයාලා දෙයක් ඉගෙන ගන්නනේ. ඒ නිසා එතන ලකුණු ටික දාගන්න. දාගෙන අපි ඊටු ටික බලලා ඉවර වෙලා හෙට ලකුණු ටික හදාගමු. එහෙමනම් අපි හෙවින් හෙට දවසේ හම්බ වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේ එහෙනම් අපි හම්බ වෙලා ඊටු වැඩ ටික ඉවර කරගෙන පේපර් දෙකේම ලකුණු ටික අපි එකතු කරගමු. ඒ ටිකේ ලකුණු එකතු කරගෙන හෙට දවසේ වෙනකොට අපි ඒ ටික අවසන් කරමු. ගිය සතියේ වගේම. හරි නේද? හරි. එහෙමනම් හෙට දවසේ අනිවාර්යයෙන්ම හැමෝම සම්බන්ධ වෙන්න. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. තෙරුවන් සරණයි. Subaratriaks. Thank you. Thank you.